එකඟ වීම හොඳ මාර්ථකාවක්. අපි ඇසුවා එකඟ වීමට කාරණා තුනක්. මං කල්පනා කරා පාස චන්න ගැන පාස චන්න දේශනා කරද්දී ඔහු ගැන සහ මං ගැන දේශනාවක් කරන ඔහු ගැන සහ දේශනාව අසන මම ගැන. මොකද්ද ඔහු ගත්ත පළවෙනි පදේ? ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනියම සිටින්න සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක් සපයා දෙන්නේ මේ කීසේක. මගේ සේවය වසර 32ක් පරණයි. ඒකෙන් අවුරුදු 25ක් මට පෞල් ජීවිතයක් තියෙනවා. මම විවාහකයි වසර 25ක්. මට අවුරුදු 23 ඉක්මවපු දුවෙක් සිටිනවා. අවුරුදු 17 ඉක්මවපු දුවෙක් සිටිනවා. පුතෙක් සිටිනවා. මගේ සේවය පටන් ගන්නේ පොළොන්නරුවේ. ඊට පස්සේ මම සේවය සඳහා විවිධ ස්ථානවල දර්ශනය සඳහා ආවා. සේවය ගැන මම දෙකට කතා කරන්නම්. එකඟ වෙන්න පවුලක් විදියට එකඟ වෙන්න වෙච්ච කෙනෙක් මට වන් ෂොට්ම බලලා කියන්න පුළුවන්. මේ පවුල එකඟව ඉන්නවද නැද්ද කියලා. එකඟ වෙච්ච පවුලක් සාර්ථකයි. ඒක තමයි ඇත්ත. එකඟ වෙච්ච පවුලක් සාර්ථකයි. ඒ වුණාට සාර්ථක පවුලක් අස්සට ඔළුව දැම්මොත් එකඟ වෙන්නේ දෙන්නගෙන් එක්කෙනයි. ඒක පුලිස් සයිකොලොජි. ඔයක දන්නවද? මනෝවිද්‍යාඥවරයෙක් සිටියා එරික්සන් කියලා. එයා ලිව්වා ලයිෆ් සර්කල් කියලා පොතක්. ඒකේ එයා ලිව්වා මැරිඩ් ලයිෆ් කියලා පිටු 12ක මෙතන තියෙනවා. මම ගිය සතියේ ඔබට කිව්වා වික්ටර් හිගෝ කියලා කෙනෙක් ඉන්නවා කියලා ග්‍රීක දාර්ශනිකයෙක්. එයා ලයිෆ් කියලා පොතක් ලියලා තියෙනවා. පොත් 12ක් තියෙනවා. 1 2 3 4. ඒකේ කියනවා මම දැන් කතා කරන්නේ මේ එරික්සන් කියපු කතාව ලයිෆ් සර්කල් ජීවිත රෝධය. ඒක මෙහෙම තියෙනවා. දැන් බයිබලයේ කතාවම තමයි මුත් එයා වෙන විදිහකට කියනවා. ඔයාගේ නෝනා වැටකුළු කන්න කැමති නැහැ. ඔයාගේ ජීවිතේට යාට වැටකුළු කවන්න බෑ. ඒ කියන්නේ කැමති කරවන්න බෑ. ඒත් එයා වැටකුළු කන්නේ අකමැත්තෙන්. හැබැයි එයා වැටකුළු කනවා ඔයා වෙනුවෙන් එකඟ වෙලා. ඒක පූජාවක්. ඒකට කියන්නේ මොකද්ද? පූජාවක්. පවුලක් සාර්ථක වෙලා තියෙන්නේ තව කෙනෙක්ව රෙස්පෙක්ට් කරලම නෙමෙයි. ඒ කියන්නේ තව කෙනෙකුට ගරු කරලා නෙමෙයි. තව කෙනෙකුට පූජා වෙලා. දැන් ඔයා වැටකොළු කන්න කැමති වගේම සිස්ස හර්ෂිත් මොනවා හරි කැමති දෙයකට ඔයා කැමති ඇති. හැබැයි මම හිතනවා ගේන වැඩි. මං ඔයාගේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔයා දිහා බලනවා. ඔයා සාර්ථක පාස්ස කෙනෙක් වෙන්න කලින් සාර්ථක ඔයා අසාර්ථක වෙලා පාස්ස කෙනෙක් වුණේ නැහැ. ඔයාට සාර්ථකත්වයක් තියෙද්දි තමයි ඔයා පාස්ස කෙනෙක් වෙලා ඉන්නේ. දැනුත් ව්‍යාපාරයක් යට තියෙන්නේ. එතකොට ඕනෑම කෙනෙකුගේ ජීවිතේ කැපකිරීමක් තියෙනවා එකඟ වෙන්න. හැබැයි කැපකිරීම කවුරුත් අගය කරන්නේ නැහැ. ඒක වතුර මතක තියාගන්න. කිසිම කෙනෙක් ඔබ කරන කැපකිරීම අගය කරන්නේ නැහැ. ඒ කියන්නේ අගය කරන්නේ නැත්තේ තව කෙනෙක්ගේ කැපකිරීම තව කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. තව කෙනෙක්ගේ කැපකිරීම තව කෙනෙකුට දැනෙන්නේ නැහැ. එයා කැප කරපු දේවල් දැනෙන්නේ කවදාද? එයා Tamanට අහිමුණු දාන. හොඳට මතක තියාගන්න. අම්මා කොච්චර අපිට කරාද කියලා දැනෙන්නේ කවදාද? අම්මා අපට අහිමුණු දාන. තාත්තා අපිට කොච්චර කරාද කියලා තේරෙන්නේ කවදාද?
වචනයක් තියෙනවා මොකක්ද? තාත්තා මොනවද මට කළේ? අම්මා මොනවද මට කරලා තියෙන්නේ කියලා අපි අහනවා. ඕන හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක් තමාගේ පුරුෂයා තමාට කරන කැපකිරීම, තමාගේ භාර්යාව තමාට කරන කැපකිරීම මහා ලොකුවට දාද පාස්ස දේශනා කළා. ඒක හොඳයි. මහා ලොකුවට අගය කරන්නේ ඒකත් අගය කරන්න පටන් ගන්නේ කවදාද? ඔව් තමන්ගේ භාර්යාව පුරුෂයා පොළවෙන් සමුගත්ත දාට එක්කෙනෙක් අනිත් කෙනා වගේ කරනවා. නැත්තම් ඒක අපිට තේරෙන්නේම නැහැ. නමුත් කැපකිරීමක් කරපු කෙනෙක්, කැපකිරීමක් කරන කෙනෙක්ගේ පවුලක් අපිට දකින්න පුළුවන්. ඒ පවුල අති සාර්ථක නොවුනත් යම් සාර්ථකත්වයක තියෙනවා. දැන් මෙතන ඉන්න අය සාර්ථක භාවයක් යම් මට්ටමක තියෙනවා. ඒ ඔයගොල්ලෝගේ පවුල හොඳ නිසා. හරි ඔබගේ පවුල කැඩුණු දවසට ඔබට කැපකිරීම කරන්න බැරුව අතහැරපු දවසට ඔබ විභාගාත යනවා. කතාවක් තියෙනවා පාලු අම්බලමේ වළම් බිනින්න කාට බැරි. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. මම පොළොන්නරු ඉන්න කාලේ කපුරු බණ්ඩ කියලා මිනිස්සෙක් සිටියා. මේ කපුරු බණ්ඩට දුවල 3 දෙනෙක් හිටියා. ටිකක් ඇහැට කනට පේන දුවල 3 දෙනෙක්. කපුරු බණ්ඩ සරයි ටිකක්. හැබැයි මිනිහා කකුලක් කැපුවා. ලොකු දුවට අවුරුදු 28යි, දෙවෙනියට 26ක් විතර, අනිත් කෙනාට 17ක් විතර. දුවලම 3 දෙනෙක්. කකුල කැපුවාම මිනිහා කකුල දාගෙන කකුල දැම්මෙත් නෑ. ක්ලචස් එකක් තියාගෙන බූරු වැඳක් තියාගෙන දොරකඩ තමයි නිදාගත්තේ. දුවල 3 දෙනෙක් ගේ ඇතුලේ. ඔබ දන්නවද? කකුල නැති වුණත් ඒ දුවලට කවුරුත් අතවරයක් කරන්නවා බලන්න ආවේ නෑ. ඇයි? තාත්තා කියන නම කකුල නැතත් සමාජ බයයි. තාත්තා ඉන්නේ. එයා මැරුණා ඇත්තටම මේ කපුරු බණ්ඩ මැරුණා. මැරිලා 3 මාසයක් යන්න ගියේ නෑ. දුවල 3 දෙනාම දූෂණය කරා ගෙට පැනලා කතාව. මම අත්තම සිද්ධාන්තයක් කියන්නේ. දුවල 3 දෙනාම එකරයි රේප් කළා. බැඳලා මේ ලොකුදුව හරි කවුරු හරි බැඳලා කඩට පහන් කඩ උතල තිබුණා. එතකොට තාත්තා කකුල නැතුව තියෙද්දි ගෙට පැනලා කරන්න තිබුණා වැඩි. කකුලකුත් නැහැ නේ. ඌ මොනවා කරන්නද? ඒ වුණාට මේ තාත්තා කියන නමට ලෝකෙ මහා බයක් තියෙනවා. තාත්තා ගැන අර තාත්තා ජීවිතුන් අතර ඉද්දි මේ නාකි මිනිහා අයියෝ බුදෝ අදයක් අපිට දෙන්නේ කිය හිටපු ළමයිට තේරුණා තාත්තා කරපු කැපකිරීමේ වටිනාකම එදාරෑ. කිව්ව තේරුණා තුස්ස කැපකිරීමකින් රැකීමක් තියෙනවා. එතකොට ඔබ මොන පැත්තෙන්ද කැපකිරීම වෙන්නේ? ඔබ මොන පැත්තෙන්ද කැපකිරීමක් වෙන්නේ? අවලාද දරා ගන්න පුළුවන් නම්, අපහාස නින්දා දරා ගන්න පුළුවන් නම් ඔබව තේරුම් ගනී කියලා. දැන් පාස චන්නට හොඳ සාර්ථක පෞල් ජීවිතයක් තියෙනවා. ඒක මම දැකලා තියෙනවා. දැන් අදත් අපිට ඒක ඇහුණා. ඉතින් විතර දේශනා කරනකොට පාස චන්නයාගේ නෝනත් එක්ක තියෙන සහජීවනය ගැන කතා කරනවා. ඒක හොඳ දෙයක්. ඒ විදිහට ඔබේ පෞල් ජීවිතේ ඒ ආදර්ශයට ගෙනියන්නේ තාමත් හොඳ දෙයක්. right? හැබැයි අපි අභ්‍යන්තරයට රිංගුවොත් චුට්ටක් ඇතුළට රිංගුවොත් පාස චන්නගේ ඔයා කරන කැපකිරීම කියන්නේ වා කැපකිරීම සම්භාරයක් කරනවා ඇති. සිස් හර්ෂ කැපකිරීම සම්භාරයක් වාවිනින් කරනවා ඇති. ඒක අපිට දේශනාවකට ගේන්න බෑ. අපිට කියන්න පුළුවන් මොකද්ද? අතිසාර්ථක පවුලක් තියෙනවා. ඒ අතිසාර්ථක පවුල් ජීවිතයේ තියෙන්නේ කැමති වෙලා හරි අකමැති වෙලා හරි මොකක් වෙලාද? එකඟ සරල උදාහරණයක්. ඔයා වැටකුළු කන්න කැමති. වාගෙන ඕන වැටකුළු කන්න කැමති. නේද? අපි අද දැනගත්තේ ජීවිතයේ වැටකුළු දෙන්නේ මට හම්බුණා. කියලා දෙනවා ආට විතරයි. හරිද? මොකද වෙහසවන්නේ කාවත් නේ. එතකොට
සිස්ටර් මොකද කරේ? ඔයාට එදාම රෑ හදලා දුන්නා. ගෙනා මුදල් හදලා හොඳයි. හදලා දීලා මෙයා ඇතිලියත් ඔක්කොම කාලා. හැබැයි වාගේ නෝනත් කාලා. අකමැත්තෙන් ඒක තමයි සාර්ථකත්වයේ රහසය. අකමැත්තෙන් හරි අපිට අමාරුවෙන් හරි අපි එකඟ වෙනවා. දැන් මේ එකඟභාවය ඕක අපිට බැලන්ස් කරගන්න බැරි නම් ඕක අපිට අනිත් කෙනා තේරුම් ගන්න බැරි අනිත් කෙනාට එකඟ වෙන්න බැරි නම් අවුල් ඉස්සරහට යන්නේ කතාවක් තියෙනවා දෙන්න එකඟ වුණොත් මිස ගමනක් යන්න බෑ කියලා. බයිබලේ කියනවා දෙදෙනෙක් එකඟ වුණොත් මිස ගමනක් යන්න. ඊළඟට ඔයා කතා කළා දෙවියන් වහන්සේත් එක්ක එකඟ වීම. පළවෙනි එක පවුල සමග එකඟ වීම. ඊට පස්සේ සාර්ථක මිනිස්සෙකි ඊළඟ කොටස මොකද්ද? දෙවියන් වහන්සේත් එක්ක එකඟ. දෙවියන් වහන්සේත් එක්ක එකඟ වෙනවා කියන එක අර බිරිඳත් එක්ක එකඟ වෙනවා වගේ ලේසි නෑ. හරිද? මොකද දෙවියන් වහන්සේ කිව්වොත් කිව්වා. දෙවියන් වහන්සේ කිව්වොත් කිව්වා. උන්වහන්සේගේ වචනේ මේ වචනේ කවදාවත් වෙනස් වෙනවද? ස්වාමීන් වහන්සේගේ වචනේ වෙනස් වෙනවද? එතකොට නොවෙනස් වන දෙවියන් වහන්සේ ඉදිරියේ වෙනස් වෙන අපි. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අතන නම් පවුල නම් දෙන්නම වෙනස් වෙන සුළුයි. ඒ නිසා පොඩ්ඩක් මොන හරි කරලා කියමු. මෙතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එක්කෙනෙක් වෙනස් වෙන සේයාවක්වත් නැහැ. අනිත් පාර්ශවයේ අපි පොඩි දෙයකට වෙනස් වෙනවා. මට ඔබට දෙවියන් වහන්සේත් එක්ක එකඟ වෙලා මට වෙච්ච කාරණා ටිකක් කියන්න. මගේ ජීවිතේ ගොඩාක් අමිහිරි චිත්ත අත්දැකීම් තියෙනවා. මම 1995 සේවය පූර්ණ කාලීන දේවදාසෙක් විදිහට පාසල් කරන සේවයට ආවා. මට සේවයට ආවම මට 96 අප්‍රේල් මාසේ 18 වෙනිදා මගේ මේ අත දෙකට කැඩුවා. මේ අත දෙකටම කැඩුවා. 1997 අගෝස්තු මාසේ 11 වෙනිදා මට මතක විදිහට මේ අත දෙකට කැඩුවා. ඊට පස්සේ මට 1998 මාව පියෙන් යනවා. මාව පියෙන් යනවා. අලව කුඹුර ප්‍රදේශේ මට පියෙන් යනවා. ඒ කියන්නේ බහමුණ. සබහමුණ නෙමෙයි පිඹුරත්. 99 අන්තිමේ මගේ මේ කකුල කුඩු කළා. මේ කකුල කුඩු කළා. වැලිකට ගානට කුඩු කළා. පරිස කුඩු කළා. ඕක මම පුරා මාස 18ක් මට විඳවන්න සිදු වුණා. එතකොට මගේ මේ අත කඩලා තියෙනවා, මේ අත කඩලා තියෙනවා, මේ කකුල දනිස්ස වැලිකට ගානට කුඩු කළා තියෙනවා. 2001 ආසන්න වෙනකොට මගේ මේ කකුලට ලොකු පොරවකින් කෙටුවා. මෙතෙන්ට කෙටුවා. මේ කකුල කඩලා තියෙනවා. මේ කොටපු පොරව පාර මගේ මේ කලවේ ඇටේ දක්වාම ගියා. දැන් මට ශරීරයේ පෙන්වන්න බැරි තරකට තියෙන එතන විතරයි. හැබැයි මගේ තරුණ ළමයි ඔය චතුරංගලාට මම එහෙම පෙන්වන්න දුන්නා. මෙච්චර ලොකු කුට්ටියක් මෙතන නෑ මට. චලෝ කුට්ටියක් නෑ. මේ තරම්. හරියට මංගල් 6කට වැඩි. ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙනවා මෙතන. ඒ වගේ ලොකු කුට්ටියක් නෑ. ඒ කොටපු ඒකට මගේ මේ අර කලවේ කෙලවරේ ගිල්ල අස්තියේ අර පොරොතල හිර වුණා. හරිද? මම දුවද්දි තමයි ඒක ගලව ගත්තේ. යන්නේ වැටුනේ. එතකොට ඔන්න කකුල් දෙකම බරපතල ලෙස මට ඩැමේජ් වුණා. ඊට පස්සේ මම විවාහ වුණා. 2001 මගේ විවාහ කාලය. 2004 වෙනකොට මට දුවකුත් තිබුණා. තිබුණා. 2005 ආයෙත් මට පීඩාව පටන් ගත්තා. 2005 මට පීඩාව පටන් ගත්තා.
2005දී මට ආයෙත් පිහියෙන් යනවා. 2005දී මට ආයෙත් පිහියෙන්. 2005දී මට ආයෙත් පිහියෙන් යනවා. 2005දී මට ආයෙත් පිහියෙන්. ඊට පස්සේ මම සාමාන්‍ය තුවාල වීමකින් බේරුණා. 2009 මැයි මාසේ තමයි මැයි 26 වෙනිදා බලන්න මගේ ඩේට් මතකයි. 2009 මැයි 26 වෙනිදා රාත්‍රී 10:05ට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ බන්ටකේදී මාව කැපුවා. right මාව කපලා මගේ මේ අත කපලා මගේ මූණ කපලා මගේ වහල් ගත වෙන සිට. ඒතර මගේ මේ රැවුල වල ඉන්නේ මම කියන්නේ එකඟ වීමක් යනවා. දැන් මේ ඔක්කොම මට ශාරීරික උනේ. මම ඔයගොල්ලන්ට මගේ ෂර්ට් එක මේ ගලවලා පෙන්නලා තියෙනවා. මම මෙතන මේ විදියට එක තැනකින් කපුවම මේක කැපුම් පාර ඉතින් පල්ලෙහාට ඔක්කොම කපලා තියෙනවා. කට්ටිය මගෙන් අහන ඔපරේෂන් එකක් කරලා තියෙනවා. මේම කැපුවම ඉතින් පල්ලෙහාට ඔක්කොම කපලා තියෙනවා. අපිය හත් පළක් කපලා තියෙනවා. හරිද? මේ ඔක්කොම මම දරාගත්තා. ලේසි නෑ. මම මේක කියන්න ලේසි. මේක කියන්න ලේසි. හැබැයි ඒකට මුණ දෙන්න හරි අමාරුයි. මගේ මේ බඩේ පිහිපාරක් තියෙනවා. මගේ මේ බඩේ පිහිපාරක් තියෙනවා. හරිද? මෙතන මගේ තියෙනවා පිහිපාරක්. බඩේ. මම ඒක පෙන්නන්නේ. පාස ගන්නද යන කලින් පෙන්නන්න. යන කලින් වාට මම මේක පෙන්නලා යන්නම්. සජල්ලෝ. දැකලා නේ. දැකලා දින පාස්. එතකොට ශාරීරික විදියට 7 වතාවක් මාව කැපුවා. ඒ වුණාට මම මේ මාව කැපුවේ මට මෙච්චර වද දුන්නේ මම කිසිම වරදක් කරලා නෑ. මම කළ වරද මොකද දන්නවද? යේසුස් වහන්සේ ජීවමානයි කියලා කිව්වා. හරිද? යේසුස් වහන්සේ ජීවමානයි කියලා මම කිව්වා. එච්චරයි. ඕක තමයි කළ වරද. ඊට පස්සේ මගේ 2011 පාස් කරන්න මට බරපතල චෝදනාවක් එල්ල වුණා. මට බරපතල චෝදනාවක් එල්ල වුණා 2011 මම නොකළ වරදකට. මම ඔකට කියන්න ඕනේ මම මේ ආපු ගමන් අර ඔක්කොම මට දරා ගන්න පුළුවන්. ඒ තමයි මට කාන්තාවක් පාවලා දීලා ලොකු අපහාසයක් කළා. ඉදිරිපත් නොවුණු කෙනෙක්. ඉදිරිපත් දුන්නේ නැහැ කෙනෙක්. හැබැයි මේක කළේ මට පොළොන්නරුවේ පාස්ස කෙනෙක්. එයා ඉතින් නතර වෙන්නේ නැතුව එයා මුළු පොළොන්නරුවේ පාස්සස්ලා අතර මට මේ අපහාස කළා. මම ඇසින්වත් දුටුව නැති අපහාසයක් මට කළා. මම දන්නවද පාස්ස චන්න මට මුළු සභාවම අපහාස කළා. ත්‍රිත්වයේ නාමයෙන් මම නොකළ වරදකට මට මුළු සභාවම අපහාස කළා. මගේ පැත්තේ කවුරුත් හිටියේ මම හැටවත් දැකපු නැති එහෙම කෙනෙක් නෑ. ඒකට ප්‍රධාන හේතුව මම පොළොන්නරුවේ එක පාස්ස කෙනෙක් ගේ ඇදිහිලුවන්තයෝ මගේ සභාවට එන්න පටන් ගත්තා. හරිද? Assembly of God සභාව. ඒ පාස්ස මට ඇවිල්ලා කිව්වා මේ වා මගේ ඇදිහිලුවන්තයෝ ගන්න එපා කියලා. මං කිව්වා යාගේ පාස්ස ඇදිහිලුවන්ත මං ගන්න නැහැ කියලා. ඒ වුණාට ඒකට මේ මේජර් රෑන්ක් පෙරලා කියලා මේ ආමි කියන ලොකු ඔෆිසර් කෙනෙක් එයාගේ සභාව ඉඳලා මගේ සභාවට ආවා. මේකට මෙයා මට ලොකු අපහාසයක් කළා. මා දන්නවද? ඒ අපහාසය සමාජගත කළා මට. ඒක සමාජගත කළා. ඊට පස්සේ මගේ ගෞරවය නැති කළා. ඊට පස්සේ මම කොහෙද යන්නේ? අර පාස්ස සමාජයට අර දාපු මඩපාර සමාජගත කළා. මට හිතගන්න බැරි තරම් මිනිස්සු මට ඒක අල්ලලා අපහාස කළා. මං දිනකින්වත් නදකපු එකක්. දිනකින්වත් නොසිතපු එකක්. ඊට පස්සේ ඒක ඩබල් ටිබල් කරලා පෝෂණය කළා 2015
මගේ ජීවිතේ. ඔයගොල්ලෝ දන්නවද මට ගොඩාක් අපහාස කළා තියෙන පාස්ටර්ස්. මම කාට හරි විනය කරමු මගේ පාස්ටර් කෙනෙකුට මම ඔයා විනය කරමු. ඔයා යන්නේ එළියට මොකක් කියලා දන්නවද? අර පාස්ටර්ස් මට හදපු පදේ හදලා. අර මට කරපු අපහාස කරලා ඔයා එළියට යනවා. මම ඔයා විනය කරමු මොන හරි වරදකට. ඔයා මට ඒ අපහාස කරලා ඔයා එළියට යනවා. ඔහොම මොක පෝෂණය කරනවා. අද මේ දැනුත් මට කතිය අපහාස. ඉස්සර මම ඒ අපහාස කරන මිනිස්සුත් එක්ක සම්බන්ධ කළා. මට සභාවේ ගෑනු ඉන්නවා කියලා සභාවේ මම ගෑනු තියන් ඉන්නවා කියලා මට මිනිස්සු අපහාස කළා. සභාවේ කවුරු හරි කාන්තාවක් සේවය කරා නම් අල්තාරේ ඒ ගෑණි මට පාවන. වාට එක ගෑණියෙක් නෙමෙයි පාස්ටර්. වාට ගෑනු අර ගෑණිත් ඔයාගේ මේ ගෑණිත් ඔයාගේ අර ගෑණිත් ඔයාගේ බයිබල් විද්‍යාවේ ගෑනු ළමයි 100ක් හිටියනම් 80ක් මගේ හොර ගෑනු ටික. ඔව්. මගේ ජීවිතේට කවුරුත් ඉදිරිපත් උනේ නැහැ. නමුත් අර පොළොන්නරුවේ මට පාස්ටර්ස්ලා අතර පෝෂණය කරපු එක එන්නෙන්න මොකද කරේ පාස්ටර්ස්ලා ඉස්සරහට ගත්තා. ඊට පස්සේ මේක සමාජගත කළා. ඊට පස්සේ මට පොඩ්ඩ මේ වෙනකොට මට මිනිස්සු මගේ චරිතය හොඳ නෑ කියලා මට අපහාස කළා නේද? මම නොකල වරදකට ඉතිහාසයේ පාස්ටර් කෙනෙක් මට දාපු මං වෙනුවෙන් කරපු බීජයකට මුළු ක්‍රිස්තියානි සභාව මේක පෝෂණය කළා. හරිද? ඒ වුණාට මං අල්තාරයෙන් බහින්න නැති පාස්ටර් කෙනෙක්. මම අල්තාරේ ඉන්න පාස්ටර් කෙනෙක්. මට අල්තාරයත් එක්ක මිස කිසි ගනුදෙනුවක් නැහැ. හැබැයි මම ඕක මම කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ මම අල්තාරේ ඉන්නේ. මට පැහැදිලිද? දැන් මේ රේකා ඉන්නවා මේ තවසිස්ස කෙනෙක්. දැන් මම මේ දෙන්න මගේ නෙළු ඉන්නවා. මේ සභාවේ වේදිකාවේ ඉන්නයි. හරිද? පරිවර්තනය කරන කෙනෙක් දෙන්නේ යනු අය. මට දැනටම එන්නේ හදවතින් පදවිය. ඉස්සර මට හරි අමාරුයි මම රෑ නිකන් අඬනවා. මම ගොඩාක් අඬනවා සෝදේ. ඔබ හන්සේ ඉන්නේ මට මේක කරන්න අමාරුයි. මම සමහර වෙලාවට උන්වහන්සේ කියලා කියනවා ඇයි ඔබ වහන්සේ මට මේ වගේ නින්දා අපහාස එක කාලයක් මගේ මුළු ශරීරෙම කැපුවා. ඊට පස්සේ මට සභාවේ මිනිස්සු මේ විදිහට පාවා දුන්නා. ඔබ මගේ අතට ගොඩාක් තරුණ ළමයි වැඩනේ. තරුණ ගැල්ලම ගොඩක්. මගේ සෙක්‍රටරි ඉඳලා මගේ ඔෆිස් එකේ මම හිටන් තරුණ ගැල්ලම 10 12 මේ සභාවේ තරුණ කාන්තාවක් මට වැඩිම සෙනග පාලනය කරන පාසල ලංකාවේ. ඔව්. මගේ දුවෙකුත් වේගෙන් දොළ වෙන්නකුත් ලෝකයේ වේගෙන් හැදෙනවා. ඒ වුණාට කිසි කෙනෙකුට ඇවිල්ලා මට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ ඔබ මේ වරද කළා පාස්. ඒ වුණාට සමාජගත වෙනවා. දන්නවද මම මේ නොකල වරදකට නොකල දේවල් මට අපහසු නින්දා කරනකොට මම ඇයි සේවය කරන්නේ? මම එකඟ වෙලා. අන්න එකඟ වෙනවා කියන්නේ ගැඹුරු එකයි. කාලයක් මට දස වද දුන්නා. මගේ චරිතයට අපහාස කළා. මට නින්දා කළා. මට YouTube වල අපහාස කළා. ඊට පස්සේ මට යකෙක් වැහිලා කියලා කාලයක් ප්‍රොමෝට් කරා. මතකද? මගේ ෆොටෝ එක දාලා පාස්ටර් කින්ස්ලි කියන්නේ යකෙක් වැහිලා කියලා. මට ඒ ඔක්කොම පාස්ටර්ස්ලා ෂෙයා කරගත්තා. මට යකෙක් වැහිලා කියලා. හරිද?
ඒ යකා වෙහිලා කියලා කියපු පාස්ස මට මුණට හම්බ වුණා දවසක්. උදේ වැඩේ කියන්නේ මිනිහට ඒක කීප එක අමතකයි. මිනිහා මට කියනවා රත්තරන් පාටටවත් මේකෙදි හම්බුනේ මේ දැනත් කියන්න මේ ගෙස්සමන චර්ච් එකේ රැස්වීමක් තිබුණ වෙලාව මාත් ගියා. ඒකට. ආ ගියාම මේ පාස්ස හැපැත්තේ හිටියා. එයාට අමතකයි එයා මට යකා කියලා මේ පෝස්ට් එකක් හදලා යන්න කියලා. එයාට යකා දිලිසෙන්න පටන් ගත්ත වෙලාවේ. හරිද? ඉස්සර මම මේවට ගොඩාක් ඇඬුවා. ගොඩාක් විතර ඉදෝ මං ඒවට ගොඩාක් තරහ වුණා. ඒ වුණාට මම දැන් එහෙම නෑ කෙනෙකුට කියන්නේ. දැන් මම හිත විදෝ ගන්න. මං තරහ වෙන්නේ. මං ඒගොල්ලොත් එක්ක සම්දු කරන්නේ. ඇයි දන්නවද? මම එකඟ වෙලා. බලන්න මාව හම්බෙන්නේ මිනිස්සුන්ට. බලන්න මිනිස්සු මේ අච්චර දේවල් කරද්දි වැල නොකැඩි එළි වෙනකන් රැ වෙනකන් හරි මාව හම්බෙන්නේ නේ මිනිස්සුන්ට. මම එක දෙයක් කල්පනා කරනවා නිතරම කල්පනා කරනවා. මේ කල්පනා කරන දේ තමයි අද දවසේ මට කොහේ හරි දෙයක් හදාගන්න තියෙනවද මගේ ජීවිතේ. දැන් ඔයා කියන දේශනාවේ මම කල්පනා කරේ අද මම මොනවද රැය ගිහිල්ලා මගේ ජීවිතේ එකතු කරගන්න හදන්නේ. එකතු කරගන්නේ මොකක්ද? මම හිතුවා මේ වාගේ දේශනාව ආයෙත් මම ගිහිල්ලා රිවයින්ඩ් කරලා අහනවා කියලා. සාමාන්‍ය මම එහෙම අහන කෙනෙක්. එකඟ වෙනවා කියන්නේ අපිට හොඳට තියෙද්දි වැඩේ සපාන්නක යන්නේ කෙනෙක්. එකඟ වෙනවා කියන්නේ අපිට හැමදේම නරකව තියෙද්දි ගත්ත තීරණය කඩාගන්න නැතුව ගමන් කරන එකයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ සමග එකඟ වුණා කියන්නේ. හරි. කන්න නැතුව බත්තකත් එක වෙනුවෙන් ඩෙන්ටිටි එක උගස් මේ කඩේකට දීලා සල්ලි ඉල්ලලා තියෙනවා. පාරේ හිඟා කාලා තියෙනවා පාස්ස කෙනෙක් විදියට. පාස්ස කෙනෙක් වෙලා ඉන්නේ. නොඉඳිනා දුක් විඳලා තියෙනවා. ඒකක්වත් මම අතෑරලා ගියේ නැත්තේ එකඟ වෙලා කියනවා මම ස්වාමීන් වහන්සේ සමග සේවය කරනවා. තුන්වෙනි කාරණාවට මම කියනවා පාස්ස කිව්වා මම සභාව සමග එකඟ වෙනවා. වාකියවනේ CGC සභාව සමග එකඟ වෙන්න බැරි ගොඩක් දේවල් තිබ්බා කියලා. ඔයා දන්නවද මට තාම බැරි දේවල් තියෙනවා කියලා. දැන් මමනේ CGC සභාවේ නිර්වාහකවරයා. මටම තාම එකඟ වෙන්න බැහැ CGC සභාවේ සමහර දේවල් එක්ක. මම එකක් කියන්නේ. මට මේ ස්පිතාලේ හදන එකක් වෙන්න බෑ. ඇයි මම බඩු දුකක් ඉන්නවා. ඇත්ත කියන්නේම කවුද අනේ අතින් කාලා හරක් බලන්නේ. මට මොකද්ද ඔකේ තියෙන ලාභය කියන්නේ? හරිද? ඕකලිය මට නීතිඥතුමා කිව්වා ඔබ දරුවෝ ගාව තියාගෙන ඉන්න බෑ, පාස් එක නමට තියාගෙන ඉන්න බෑ. මේක සංවිධානයට ලියන්න කියලා. ඔයගොල්ලෝ මම නොදන්න කතාවක් කියන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ ස්පිතාලේ පාස් එක නමට තියෙන්නේ කියලා. නෑ. ඊට පස්සේ මට කිව්වා මේකට බෝඩ් එකක් පත් කරලා හොස්පිටල් එක ලියන්න කියලා ඔප්පුවකින් මේ ක්‍රයිස්ට් ගොස්පල් චැරිටි එකට. හරි දැන් මගේ දරුවෙක් නමටවත් තියාගන්න එපා කියලා කිව්වා. ඒතර මම තමයි මේක නිරුද්ධ. ඔබ හිතන්න පුළුවන් කවදා හරි දවසක පාස් එකෙන් පස්සේ මේක ළමයිට ඇති කියලා නෑ. මේක සංවිධානෙට ලියන්න. සංවිධානයේ නිර්මාතෘවරයා වුණාට සංවිධානයට ලියන්න කිව්වා. සංවිධාන නිර්මාතෘ වුණාට මට කියලා ලියන්න බැරි සංවිධානයට ලියපුවා. සංවිධානය ඉස්සරහට යන්න ඕනේ. එහෙම තමයි අපේ සංවිධානයේ තියෙන්නේ. දැන් මම ස්වාමීන් වහන්සේ ගත්තට පස්සේ මගේ ළමයට ඇවිල්ලා මේ පල්ලියට අර හදලා තියෙන පල්ලි වලට අයිතිවාසිකම් කියන්න බෑ. හොස්පිටල් අයිතිවාසිකම් කියන්න බෑ. ඒක සංවිධානය. ඊළඟට එන නායකයෙක් එක්කලා මේක ගෙනියන්න ඕනේ. ඊළඟට මේකට එළි වෙනකන් රැ වෙනකන් දුක් විඳපන්කෝ. නේ මේක බඩු ගන්නයි අරවත් කරම කොච්චර ලොකු බරක්. ඒ වුණාට දැන් මම ඇත්තටම දෙයක් කියන්නේ. ඔයාට කන්න දෙන එක මට බරක්. හා? හරිද? ගෙදර පස් දෙනෙකුට කන්න දෙන එක මිනිහට බරක් නැත්තම්
බං 8,000කට විතර කන්න දෙන එක ලේසිද කියපන්. මම මේ කියන්නේ මේ දේශනා කරන එක ලේසි. දේශනා කරන්න වේග රිද්ම ගීතයක් කියන්න පොඩ්ඩක් නටන්න ලේසි. දැන් මට ගියසත් මේ අවුරුදු මුලදී කිව්වනේ බ්‍රහස්පතින්දත් කන්න දෙන්න කියලා. ඔබ හිතන්නේ නැති ලේසි කියලා. දැන් මේ බ්‍රහස්පතින් ඉඳලා කන්න දෙනවා ආයේ නිරාහාරයට. දැන් මේ බ්‍රහස්පතින්ද නිරාහාරයටත් කන්න දෙනවා. දැන් 8,000ක් විතර කනවා. දැන් අදත් කෑව අද උදේ ස්වාමීන් වහන්සේ මීට මාසයකට කලින් කිව්වා ඉරිදා උදේත් කන්න දෙන්න කියලා බ්‍රෙක්ෆාස්ට් දෙන්න කියලා. දැන් සබ්ජි 3ක් ඉඳලා බ්‍රෙක්ෆාස්ට් දෙනවා. ඉරිදා උදේ. දැන් මට අද එනකොට චතුරංග කිව්වා පාස්ස මේ ත්‍රිවිල් පාක් එක ඇවිල්ලා දැන් උදේට බ්‍රෙක්ෆාස්ට් ගන්නවා කියලා අපේ. මම ගහුවා ගෙවලද කියලා නෑ ෆ්‍රී. අපි හන්දි ත්‍රිවිල් පාක්. ඒක දැනන්ස මට කිව්වනේ. එතකොට ඉරිදා උදේ 10 බ්‍රෙක්ෆාස්ට් එක දෙන්න ඕනේ, දවල් කෑම වේල දෙන්න ඕනේ, සෙනසුරාදා දවල්ට දෙන්න ඕනේ, සෙනසුරාදා රැට දෙන්න ඕනේ, සිකුරාදා රැට දෙන්න ඕනේ, දැන් බ්‍රහස්පතින්දට දෙන්න ඕනේ. මාව පත් කරපල්ලා රටේ ආහාර ඇමති කරලා. හරිද මං කියන බොරුද? ඔව් මං කරගෙන යනනේ. ලේසි නෑ මේක කරන්න. හරි දැන් මේ නිකන් වතුර දාලා බබා මේ හැන්දක් දාලා කරකලා ඕ හලෙලූයා ප්‍රශංසාවපත්. අපෙන් නෑනේ හාල් දාන්න ඕනේ. ඔබ හිතුවද මේ මං හාස්කම් කරනවා කියලා වතුර වලට නැවෙනවා කියලා? නෑ. අඟහරුවාදත් පාස්ස කෑම දෙනවා අමතකයිද කියලා අහනවා. ඔව්. අඟහරුවාදත් මම පල්ලියේ කන්න දෙනවා. යාශ්‍රා වැඩමුළුවට එන ඔක්කොටම කන්න දෙනවා අඟහරුවාද. මට අමතක වුණා කියලා. ඊළඟට බයිබල් විද්‍යාලයේ සේවය කරන අය ඔක්කොම අය දවසකට 180කට හැමදාම උයනවා. ඩේලි 180කට උයනවා. තුන් වේලම උයනවා. හරිද? තුන් වේල. මේ මගේ ආරක්ෂාංශකවත් මේ පල්ලියේ වැඩ කරන කෙනෙක්වත් කාර්යාලය වැඩ කරන කඩෙන් කැම ගේන්නේ නැහැ, ගෙවල් වලින් ගේන්නේ නැහැ. ඔක්කොම කැම දෙනවා ඒක. හරිද? එහෙම ලෝකේ චර්ච් එකක් තියෙනවා මේ අපේ චර්ච් එක විතරයි. කරන එක ලේසි. දැන් මේ එකඟ වෙන්න ඔයාට තිබුණේ ටී-ෂර්ට් එක මාරු කරලා ෂර්ට් එකට බහින්න. ඔයාට තිබුණේ තබ්ලාවෙන් නැගලා 6 ඉතල්ට එන්න. මට තියෙන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හරිද? මට තියෙන වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඊළඟට වැඩිහිටි නිවාසය කරන්න මම කැමති නෑ. කවුද කැමති? වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන කන්න දෙන්නයි, බොන්න දෙන්නයි, කෑම දෙන්නයි, අරම දෙන්නයි මේ දැන් ඔන්න ඩෝම් එකේ අම්මා අසනීප වුණා දැන්. දැන් ඉස්පිතාල නතර කරන්න කියලා ආවේ දැන්. නතර කළානේ. නතර කළානේ ශාන්ති අම්මා. උදේ අරන් ගිහිල්ලා ගෙවලා ආයෙ දැන් අමාද. ඔක්කොම මටනේ කියන්නේ. දැන් මේ පාලිකාව නතර කළා. දැන් යාව නතර කළා නිකන් කියන්න බෑනේ. දැන් ඉතින් තේ බෝතල් අදින්න ඕනේ, ළඟ කෙනෙක් තියන්න ඕනේ, ටිකට් කපල එනකන් මං ඉතින් දුක් ගන්නාරාලා වගේ ওই මනුස්සයගෙන හොයන්න බෑ. ගා කියලා නතර නැද්ද? මින් හොවා මං නතර කරන්න කිව්වනේ. ඇයි නතර වෙන්නේ නැත්තේ? මොකද්ද? මම මේ නතර කරන්න කියලා මේ වාහනේ බාර දීලා උදේ නතර ආවා. ගහන්න තියෙන සෙරප්පේ නතර කරාට පස්සේ පැනලා ඇවිල්ලා. දොස්තරට කියලා දාවේ. මොකද? කාලා නැතුව මෙච්චර කන්න තියෙන පල්ලියේ කාලා නැහැ. කා ගන්න බැරුව. උදේ නතර කරාට පස්සේ ඇවිල්ලා මෙන්න. නතර කරාට පස්සේ ඇවිල්ලා. හරිද? ඉතින් වෙලාවට දුලානි කියනවා මරණ බය ඇවිල්ලාලු. හරි. ලේසි නෑනේ මේක. පාස්සස් වගේ 250 පුත්‍ර බලන්න ඕනේ, 250 බලන්න ඕනේ පිටරට. CGC සභාවට මට එකඟ වෙන්න බෑ. මේ එකඟ වෙන්න පුළුවන් කියලා කිව්වනම් මේක ඉතින් මිනිස්සෙක් වෙන්න බෑනේ මම එකඟ වෙන්න බෑ. මේවා කරන්න බෑ. ගෙදරක් නඩත්තු කරගන්න බෑ. අපි හැමෝටම ගෙයක් නඩත්තු කරගන්න බෑනේ. දෛනිකව ලෝන් ගෙවාගෙන අරව කර ඉතින් මේක කොහොමත් එකඟ වෙන්න බෑනේ. ඔබ කිව්වොත් පාස් දෙයියෝ කියලා මොන පිස්සුද? මට තියෙන්නේ ඔයාටත් වඩා සංවේදී සිතක්. මම මෙහෙම කිව්වොත් ජීවත් වෙනවට වඩා
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාව ගන්න එක හොඳයි කියලා හිතනවා. එමේ හිතනවා ඇයි අමාරුයි මේවා. ඒ වුණාට ස්වාමින් වහන්සේ සේවෙත් එක්ක CGC සභාවත් එක්ක එකඟ වෙලා ඉවරයි. දැන් එකඟ වෙලා ඉවරයි. දැන් විතරි දෙනවා මිනිස්සු මාව තේරුම් ගන්නෑ මට දෙන්නේ නෑ මාව නිකන් නරියෙක් වගේ දකින්නේ මට මිනිස්සු පාවා දෙනවා මට අපහාස කරනවා නින්දා කරනවා අතාරින්න බෑ. දැන් ඔබ ඊයේ දකින්නවද CG සභාව හරි සාර්ථක සේවයක් කියලා. එතකොට ඔබට තේරෙනවද සාර්ථක වෙලා තියෙන එකඟ වෙන්න බැරි දේවල් වලට එකඟ වෙච්ච නිසා. අමාරුකම් තුල එකඟ වෙච්ච නිසා. හරි. දැන් ආයතන තුනක් වෙනවා. පවුල, දෙවියන් වහන්සේ, සභාවකම නායකයා. මම පාස චන්නද සේවයක් බාර දීලා තියෙනවා යුත් එක. මේකම සභාව. තෝර බාර දීලා තියෙනවා. වාට දුක හිතිලා ඔයාට මාත් එක්ක වැඩ කරන්න බෑ කියලා හිතිලා නැත්තම් මට මේව කරන්න බෑ කියලා හිතිලා ඔයාට මේක අතාරින්න ඕනේ කියලා නැත්නම් මේක බෑ කියලා හිතනවා. නැත්නම් නිර්මාල්ට මේක බෑ කියලා හිතනවා. පාස්සට මොකද්ද මේ චලිතට බෑ කියලා හිතනවා. මං කියන්නේ පැහැදිලි. ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලෝ සාර්ථකයි කියලා. ඔගොල්ලෝ ෆේල්. ඔගොල්ලෝ තමයි ෆේල්. සභාවේ ඉන්න බෑ කියලා ඔගොල්ලෝ කියොත් දෙවියන් වහන්සේ ෆේල් නෑ. කවුද ෆේල්? මං හැමදාම අහන ප්‍රශ්නයක්. ඔයා සේවය කරන්නේ දෙවියන් වහන්සේද පාස්සට? මම හිතන්නේ පාස්ස ඡන්ද 100ක් එයාට මාව සැටිස් කියලා. ඔයාට කවදාවත් කියන්න බෑ. මට පාස්ස කින්ෆ්ලුසියස් සැටිස් කියලා. මැරරක ඔයාට මාව සැටිස් වෙනවා. අපි දෙන්නේ ටෙස්ට් එකක්. ඔයා කොටයි මම උසයි. එනිමෙන් මෙහෙමයි. රයිට්? ඔයාගේ නොලෙජ් එක වෙනයි මගේ නොලෙජ් එක වෙනයි. සමහරවිට මට වඩා ගොඩක් නොලෙජබල් ඇති ඔයා. මට වඩා දැනෙන්නේ අපූර්ණ ඇති. ඔයාට කියන්නේ මම කර වෙලා ඉන්නේ ඔයාගේ දැනුමට. අද හිරකයක් වෙන්නලා මාව නම්දුස් කරා. අර බෑද මම කියන එක. හැබැයි අපි එකිනෙකා ඔයාට මාව ගැලපෙන්නේ නැහැ තමයි. ඔයාට මාවට කැමති නැහැ. මට කේන්ති යනවා. මම සර පාස්ටර් කෙනෙක් කියලා හිතන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ පාස්ටර්ගෙන් මේම ස්වභාවයක්. ඒ වුණාට ඔයා එකඟ වෙලා ඉවරයි. පාස්ටර් කින්ස්ලිත් එක මේ පොළවේ ගමන් කරා. මේක ඔයා කාලෙන් කාලට මාරු කරන තවත් ස්ථානයක් කරගන්න එපා. ඔබට මම දෙයක් දෙනවා, අවවාදයක් දෙනවා. ඒ අවවාදය හොඳට මතක තියාගන්න. ඔබ සභාවකින් මාරු වෙලා තව සභාවකට ගියා නම් ඔබට ආත්මයක් තිබෙනවා. ඔබව තනින් තරට මාරු කරනවා. ඔබ උඩට කියලා පල්ලෙහාට දානවා. උඩට කියලා පල්ලෙහාට දානවා. උඩට කියලා පල්ලෙහාට දානවා. දැන් ඔබ මේ සභාවට තව සභාවකින් නම් ඇවිල්ලා ඉන්නේ සේවය කරන්න. හරි ඇවිල්වන්ත කියලා. ඔබ මේ සභාවෙනුත් යනවා. අනාවැකියක්ද කිව්වේ? මේක තමයි වෙන්නේ. එතකොට ඕක නතර වෙන්න ඕනේ. ඔබ මොකද කරන්න ඕනේ? ඔබ ඇවිල්ලා කියන්න ඕනේ පාස්ටර් මම මේ වගේ විදිහට සභාව දෙක තුනක් ඉඳලා තමයි මෙතෙන්ට ඇවිල්ලා. පාස්ටර් මගේ මේ ශාපේ කඩන්න. මොකද කඩන්න ඕනේ? මේ ශාපේ මගේ කඩන්න. නැත්තම් මට කවදා හරි දවසක පාස්ටර්ගේ සභාවත් එපා වෙයි. නැත්තම් ස්ත්‍රීජිත්සිත් එපා වෙයි. ඔබ ඔහොම ගිහිල්ලා මැරෙන තුරු ඔබ ගිහිල්ලා අවසාන නතර වෙන සභාව මම කියන්නේද? නගර සභාව. ඔව්. අවසානයේ ඉවත් නතර වෙන සභාව මොකද්ද? නගර සභාවෙන් ඔබ යනවා කෙලින්ම නගර සභාවේ කනත්. සරෝ බැවිල කියන්නේ පාස්ටර් මට වැඩි කාල සභාවක ඉන්න බෑ. අවුරුදු 5යි 6යි 3යි 2යි මොහරි වැරදක් වෙලා මට සභාවෙන් එළියට යන්න. එළියට යන කෙනා කවමදාවත් එළි සභාවෙන් එළියට යන කෙනා කවමදාවත් තමන් වැරදි කියන්නේ මොකද්ද කියන්නේ? හා? සභාව වැරදි. ඉස්සු සභාව, බොරු සභාව, රස සභාව. එතකොට කවුද හරි? මං හරි. යමෙක් කියනොත් තමන් හරි කියලා තමන් සාර්ථක වෙන්න ඕනේ. තමන් සාර්ථක. අවසන් කරනවා මම ඔබට මේ දෙයක් කියනවා. කවමදාවත් අයිතිවාසිකම් වෙනුවෙන්
සටන් කරන්න. කිසිම කලක අයිතිවාසිකම් වෙන්නේ සටන් කරන්න. පවුලේ සභාවේ සටන් කරන්න. දෙවියන් වහන්සේත් එක්ක සටන් කරන්න. පාස්ටර්ත් එක්ක සටන් කරන්න. හිතක් ඉල්ලන්න ස්වාමීන් වහන්සේ. කායික තරහ වෙන්නේ ඉල්ලන්න ස්වාමීන් වහන්සේ. කායික තරහ වෙන්නේ නැතුව උන්වහන්සේ මාව කවදා හරි ඔසවනකම් මන් දරාගෙන ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ ජීවමානයි. මැටි රූපයක් ගල් පිළිමයක් නොවේ. මොකද්ද අපේ මාතෘකාව? එකඟ වෙන්නේ නැත්නම් අපි කවදා සාර්ථක අපි නැගිටිමු ස්වාමීන් වහන්සේ. අපි දැක්තු ස්වාමිනී මේ මොහොතේ ඔබගේ පාමුල එකඟ වීමට අපි කරුණාව ඉල්ලනවා. එකඟ වීම උදෙසා ඔබගෙන් සවිය ඉල්ලනවා. අපිට එකඟ වෙන්න බැරි ගොඩාක් දේවල් සිදු වෙන වෙලාවෙ යේසුස්ගේ නාමයෙන් ඔබ වහන්සේ අපිට එකඟ වෙන්න ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ අපේ පුරුෂයා සමග භාර්යාව සමග එකඟ වෙන්න ආශිර්වාද කරනවා. අපේ දෙමව්පියෝ සමග එකඟ වෙන්න ආශිර්වාද කරනවා. කොහරි තැනක කවුරු හරි කෙනෙක් යටත් වෙනවා නම් ඔබ වහන්සේ එතන ආශිර්වාද කරනවා. ස්වාමිනී කවුරු හරි පොරයට සිටියොත් තැනක එතන කඩාවැටීමක් සිදුවෙනවා. අපේ වහන්සේ සමග එකඟ වෙන්න කරුණාව දෙන්න. අපිට සභාව නායකයා සමග එකඟ වෙන්න කරුණාව දෙන්න. අපිට නිතරම තමාට වඩා අනිකා උසස් කොට සලකන්න ආශිර්වාද කරනවා. යේසුස්ගේ නාමයෙන් අපි ඔබ වහන්සේ ඉදිරියේ කරුණාව ඉල්ලනවා. ඔබ වහන්සේගේ ශක්තිය ඉල්ලනවා. යේසුස්ගේ නාමයෙන් ඔබ වහන්සේ සමග පවුල සමග පුරුෂ භාර්යාව සමග දරුවෝ සමග සභාව සමග එකිනෙකා සමග එකඟ වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් සුදාත්මනි අපිට බලය දුන්නා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ගීතිකාවකින් ඉස්සරහට යමු. සුද්ධ ආත්මනි මට මඟ දෙන්න. අපදාසිත කතා කරන්නේ සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ. සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ. සුද්ධ ආත්මේනි
මට මග පෙන්වන මේ හදවත් මේ බිඳුරු ලෝකේ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. අපේ ගනුදෙනු කිරීම ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මම මේ කතා මේ ටික කිව්වේ දේව දාසියෝ මගේ සේවයට ඉන්න නිසා මේ තරුණ දේව දාසියෝ මගේ මම ඔබ දෙස බලන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ බලනවා. මම මේ තරුණ දුවලා මේ තරුණ කාන්තාව මගෙන් සේවය ලබන්නේ විට මම ඒ අය දෙස බලන්න ඕනේ. යේසුස් වහන්සේගේ සිතින්. හැබැයි ඒගොල්ලෝ අපෙන් ආදරය දැකලා අපේ සෙනෙහස දැකලා ඒගොල්ලෝ සමහර විට අපේ ආදරේ සෙනෙහස ඕන්ට වඩා ලබන්න හදයි. මම මේ තරුණ පාස්ටර්ස් වලට කියන්නේ. එතකොට ඒ තනත්තගේ ආත්මය බේරන්න. ඒකට ඔබ සීමාමයින් තබා ගන්න. තරුණ දේවදාසයෝ කවමදාවත් තනියම සේවයට යන්න එපා කියලා කියන්නේ ඒකයි. තනියම දේවදාසියෝ සේවයට යන්න එපා. කවමදාවත් තරුණ කාන්තාවක් එක්ක ඔබට ඔබගේ මව වගේ වයසක නැති කාන්තාවක් එක්ක කිසිම දවසක තනි වෙන්න එපා. දේවදාසියෝ. දේවදාසියෝ ඔබ කවමදාවත් ඔබේ තාත්තා වගේ වුණත් අද භයානකයිනේ. මං ඇයිනේ ඔබට අවවාද දෙන්නේ. මං අපහාස විඳලා මෙතෙන්ට දරාගෙන හිටියට ඒ මට ස්වාමීන් වහන්සේ තුල තියෙන කරුණාවයි. ඒත් ඔබට දෙයක් වුණොත් ඔබ විශ්ව වෙලා යයි සෑහෙන්නේ නැහැ. ඔබට ඒ කුණාටුවෙන් බේරෙන්න බැරි වෙයි. බයිබලයේ කියනවා විපත්‍ය දැක සැඟවෙන්න කියලා. විපත්‍ය දැක සැඟවෙන්න කියලා. ඔබේ ජීවිතේ පවිත්‍රව තබා ගන්න. කිව්සුමක් එකඟ වීමක් අපවිත්‍රකමකින් කරන්න බෑ. ඒක පවිත්‍රකමකින් කරන්න. ඔබ සේවය කරන විට ඒක පවිත්‍රව සේවය කරන්න. ඔබට ආත්මික කිලුදු කරගෙන පාස්ටර්ත් එක්කත් බෑ, දෙවියන් වහන්සේත් එක්කත් බෑ, මහත්යත් එක්කත් බෑ, බිරිඳ එක්කත් බෑ. ස්වාමීන් වහන්සේ සිතිවිලි දන්න දෙවියන් වහන්සේ. ඔබට එවැනි අර්බුදයක ඉන්නවා නම් ඔබ පෞද්ගලිකව මාව මුණ ගැහිලා කියන්න පාස්ටර් මගේ ආත්මය උදෙසා ව්‍යාශා කරා. මාව හම්බෙන්න සතියකට මොනතරම් අය එනවද? මාව හම්බෙන්න පිරිමි කාන්තාව දරුවෝ කොච්චරනම් ගැඹුරු කතා මාත් එක්ක කියනවද? මං වසර 32ක සේවය කරා. දැකලා තියෙනවා මිනිස්සු දෙවියන් වහන්සේ අතහැරලා යන විදිහ. යක්ෂ ගොරවන සිංහෙක් වගේ කාව ගිලගම් දෝ කියා ඔබම ඔබව ඇවිදිමින් සිටිනවා. අද දේශනා කරපු ඔබ හෙට දෙවියන් වහන්සේ නෑ කියයි. වසර 32ක් ආ ගමන් මඟ තුල පාස්ටර් චන්න අද පාස්ටර්ස්ලා නෑ මාත් එක්ක හිටපයි. මට වඩා දක්ෂ දේශකයෝ අද කිලගෙවල් වල පවුල් කැඩිලා සමහර අය පිටරටවල් වල ගිහිල්ලා ජොබ් කරනවා.
මාත් එක්ක බයිබල් විද්‍යාලේ 64 දෙනෙක් අවුට් වුණා. දෙන්නයි සේව් ඉන්නේ. අනිත් අය ගැලවීමක් නැහැ. ඔබ මතක තියාගන්න මේ සේවය මානසික කරන්න බෑ. කුණාටු එනකොට ඔබගේ දේශනා ඔබටම පැට්‍රිස් කරගන්න බැරුව යනවා. ඔබම අනිත් අයට කියපු තේරෙනවද ඔබට? පාස්ටර් ඔයා හරියට යේසු වගේමයි. මං කියන්නේ අවංකවමයි පාස්ටර් යේසු වගේමයි. යේසු යාගේ අතර වෙනසක් නැහැ කියපු අය. මාසයක් යන්න කලින් මට යකා කියලා සභාවක් දාලා කියපු අය. එතකොට මම මේ මිනිස්සුන්ගේ අගේ කිරීම වලදී මම ඒ මත කෙනෙක් මාව අගේ කරනකොට මම ඒ වෙලාවෙම දැන් දන්නවා හිත අනිද්දම මට එනවා ඊට වඩා ලොකු සම්මානයක් ඔය කටින්. ඔබ එකඟ වුණොත් හැබැයි මිනිස්සු ඔබට මොන තරම් නරක දේ කළා ඔබ සේවය කරයි. ඔබ සේවය කරයි. ඔබගේ බිරිඳ මොනතරම් නරක දේ කළත් ඔබගේ මහත්තයා නරක දේ කළත් ඔබ එකඟ වෙච්ච නිසා ඔබේ පවුල තාම රැකෙනවා. ඔබට එකඟ වෙන්න බැරි වුණා ඔබ ඩිවෝස් වෙනවා. ඔබ එකඟ වෙන්න බැරි තැන ඔබේ රැකියාව එයින් වෙනවා. මම වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට අහන්න දැන් තකලා වොයිස් එකෙන් අහන්න දෙන්න පුළුවන්. මේ දෙක තකලා දාන්න මම වඩ දාන්න. මම මේ ඔබට දෙයක් කියන්නම්. ඒක ඇවිල්වන්තෝ දෙන්නේ කටේ වොයිස් රෙකෝඩින් එකක්. දැන් මේ වගේ රෙකෝඩින් මට ගොඩාක් වෙනවා. මේ රෙකෝඩින් එකේ තියෙනවා පාස්ටර් පණ පිටින් ඉන්නේ යේසුස්. යා
මට දැනෙන විදිය පාස්ටර් තමයි දැන් පණ පිටින් ඉන්නේ යේසු පාස්ටර්ගෙන් යේසු තමයි පේන්නේ කියලා කියනවා. කාට හරි කියන්න පුළුවන් මං යේසු වගේ. හැබැයි ඔය මට යේසු කියලා කියන මම කියන දෙනවා හරි එතකොට මම මේක දාන්නේ. ධර්මයකට දාන්නේ. හරි අමාරු නම් කමන්නේ. හරි දාගන්න අමාරු කමන්නේ. මට කියන්න අවශ්‍ය මේකයි. අද මට යේසු කියලා මම යේසුම තමයි පාස්සගෙන් දකින්න කියලා කෙනෙකුට අද කියන්න පුළුවන්. දැන් මට මේක දැක්කම හරි සතුටුයි. හෙට තව සතියකින් පස්සේ එයා කිව්වොත් මම සාතන්ගෙන් කියලා ඒ කටින් මට මොනා හිතේද? අර සේවය කරන්න බෑ කියන්නේ. අසුසුමත් අපහසයක් දෙකම අපි දරාගන්නේ අපි උන්වහන්සේත් එක්ක එකඟ වෙලා තියෙනවා. හරි. මම හිතන්නේ ඒක පෙන්නන්න ඕනේ දරස කැමති නැහැ. ඒ දරස කැමති නැහැ ඒක ඕන්ට වඩා මම කියන වර්ණාවක් තියෙන නිසා ඕනේ. අපි ගයින් කරමු. ඒක අවශ්‍ය නැහැ. ඒක මම ගැන එච්චර ප්‍රශ්නයක් ඕනේ. හරි. ඒක මේ රිමූව් කරලා. මිනිස්සෙක් අපි ගැන අගය කරනවා. හැබැයි අද අගය කරලා ඊළඟ සතිය ඔබව එලා දැක්කොත් ඔබ විවාහ වෙනකොට කොච්චර දේවල් කියනවද නේ? අර වෙන වෙනකොට දෙන්න රහසින් කතා කරගත්ත ඒවා වෙන වෙන දවසට උසාවියේ ලෝකයක් ඇහෙන්න කියාගන්න. නේ? එතකොට දෙන්න රහසින් මාරු කරගත්ත ෆොටෝ පවා උසාවියට වෙනවා. තරහ වෙලා ගියාම අරයට මඩ ගහන්න මෙයාට මඩ ගහන්න ආදරෙන් ගෙන්නගත්ත සමහර ෆොටෝ පහට දාන්න. ඔව් බියුටිෆුල් දාන්න. අපර තේරෙනවද එහෙම එකඟභාවය මේ දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ. මරණය දක්වා එතුමත් එක්ක ගමන් කරන්නේ. स्वामिनी मम में सलग यीशुस के नाम में आशीर्वाद करो. अंतर्जाल सिटिन दरुවන් आशीर्वाद करो. අපිට පිරිඳ පුරුෂ සමග එකඟ වෙන්න ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ සමග එකඟ වෙන්න ආශිර්වාද කරන්න. සභාව සමග එකඟ වෙන්න. පාස්ස සමග එකඟ වෙන්න ආශිර්වාද කරන්න. යේසුස්ගේ නාමයෙන්. වචනයක් තියෙන මොකක්ද? තාත්තා මොනවාද මට කළේ? අම්මා මොනවාද මට කරලා තියෙන්නේ කියලා අපි අහනවා. ඕන හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක් තමාගේ පුරුෂයා තමාට කරන කැපකිරීම, තමාගේ භාර්යාව තමාට කරන කැපකිරීම මහා ලොකුවට දාද පාස්ස දේශනා කළා. ඒක හොඳයි. මහා ලොකුවට අගය කරන්නේ ඒකත් අගය කරන්න පටන් ගන්නේ කවදාද? ඔව් තමන්ගේ භාර්යාව පුරුෂයා පොළවෙන් සමුගත්ත දාට එක්කෙනෙක් අනිත් කෙනා වගේ කරනවා. නැත්තම් ඒක අපිට තේරෙන්නේම නැහැ. නමුත් කැපකිරීමක් කරපු කෙනෙක්, කැපකිරීමක් කරන කෙනෙක්ගේ පවුලක් අපිට දකින්න පුළුවන්. ඒ පවුල අතිසාර්ථක නොවුනත් යම් සාර්ථකත්වයක තියෙනවා. දැන් මෙතන ඉන්න අය සාර්ථකභාවයක් යම් මට්ටමක තියෙනවා. ඒ ඔයගොල්ලෝගේ පවුල හොඳ නිසා. හරි ඔබගේ පවුල කැඩුණු දවසට ඔබට කැපකිරීම කරන්න බැරුව අතෑරපු දවසට ඔබ විභාගාත යනවා. කතාවක් තියෙනවා. පාලු අම්බලමේ වළම් විඳින්න කාට බැරි. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. මම පොළොන්නරු ඉන්න කාලේ කපුරු බණ්ඩ කියලා මිනිස්සෙක් සිටියා. මේ කපුරු බණ්ඩට දුවල 3 දෙනෙක් හිටියා. ටිකක් ඇහැට කනට පේන දුවල 3 දෙනෙක්. කපුරු බණ්ඩ සරයි ටිකක්. හැබැයි මිනිහා කකුලක් කැපුවා.
ලොකු දුවට අවුරුදු 28යි, දෙවෙනියට 26ක් විතර, අනිත් කෙනාට 17ක් විතර. දුවලම 3 දෙනෙක්. කකුල කැපුවම මිනිහා කකුල දාගෙන කකුල දැම්මෙත් නැහැ. ක්ලචස් එකක් තියාගෙන බූරු වැඳක් තියාගෙන දොරකඩ තමයි නිදාගත්තේ. දුවල 3 දෙනෙක් ගේ ඇතුලේ. ඔබ දන්නවද? කකුල නැති වුණත් ඒ දුවලට කවුරුත් අතවරයක් කරනවා බලන්න ආවේ නැහැ. ඇයි? තාත්තා කියන නම කකුල නැතත් සමාජ බයයි. තාත්තා ඉන්නේ. එයා මැරුණා ඇත්තටම මේ කපුරු බන්න මැරුණා. මැරිලා 3 මාසයක් යන්න ගියේ නෑ. දුවල 3 දෙනාම දූෂණය කරා ගෙට පැනලා කටයම. මම අත්තම සිද්ධාන්තයක් කියන්නේ. දුවල 3 දෙනාම එකරයින් රේප් කළා. බැඳලා මේ ලොකු දුව හරි කවුරු හරි බැඳලා කටට පහන් කඩ උතලා තිබුණා. එතකොට තාත්තා කකුල නැතුව තියෙද්දි ගෙට පැනලා කරන්න තිබුණා වැඩි. කකුලකුත් නැහැ නේ මොනවා කරන්නද? ඒ වුණාට මේ තාත්තා කියන නමට ලෝකෙ මහා බයක් තියෙනවා. තාත්තා ගැන තාත්තා ජීවිතුන් අතර ඉද්දි මේ නාකි මිනිහා අයියෝ බුදෝ අදයක් අපිට දෙන්නේ කිය හිටපු ළමයිට තේරුණා තාත්තා කරපු කැපකිරීමේ වටිනාකම එදාරෑ. කීපක තේරුණා තුස්ස කැපකිරීමකින් රැකීමක් තියෙනවා. එතකොට ඔබ මොන පැත්තෙන්ද කැපකිරීම වෙන්නේ? ඔබ මොන පැත්තෙන්ද කැපකිරීමක් වෙන්නේ? අවලාද දරා ගන්න පුළුවන් නම්, අපහාස නින්දා දරා ගන්න පුළුවන් නම් ඔබව තේරුම් ගනී කියලා. දැන් පාසල් චන්දට හොඳ සාර්ථක පෞද්ගල ජීවිතයක් තියෙනවා. ඒක මම දැකලා තියෙනවා. දැන් අදත් අපිට ඒක ඇහුණා. ඉතින් විතර දේශනා කරනකොට පාසල් චන්දයාගේ නෝනත් එක්ක තියෙන සහජීවනය ගැන කතා කරනවා. ඒක හොඳ දෙයක්. ඒ විදිහට ඔබේ පෞල් ජීවිතේ ඒ ආදර්ශයට ගැනීම තමයි හොඳ දෙයක්. right? හැබැයි අපි අභ්‍යන්තරයට රිංගුවොත් චුට්ටක් ඇතුළට රිංගුවොත් පාසල් චන්දගේ ඔයා කරන කැපකිරීම කියන්නේ වා කැපකිරීම සම්භාරයක් කරනවා ඇති. සිස් හර්ෂ කැපකිරීම සම්භාරයක් වාවිනිය කරනවා ඇති. ඒක අපිට දේශනාවකට ගේන්න බෑ. අපිට කියන්න පුළුවන් මොකද්ද? අතිසාර්ථක පවුලක් තියෙනවා. ඒ අතිසාර්ථක පවුල් ජීවිතයේ තියෙන්නේ කැමැති වෙලා හරි අකමැති වෙලා හරි මොකක් වෙලාද? එකඟ සරල උදාහරණයක්. ඔයා වැටකුළු කන්න කැමති. වාගෙන ඕන වැටකුළු කන්න කැමති. නේද? අපි අද දැනගත්තේ ජීවිතයේ වැටකුළු දෙන්නේ මට හම්බුණා. කියලා දෙනවා ආට විතරයි. හරිද? මොකද වෙහසවන්නේ කාවත්. එතකොට සිස්ටර් මොකද කරේ? ඔයාට එදාමරය හදලා දුන්නා. ගෙනා මුදල් හදලා හොඳයි. හදලා දීලා මෙයා ඇතිලියත් ඔක්කොම කාලා. හැබැයි වාගෙන ඕනත් කාලා. අකමැත්තෙන් ඒක තමයි සාර්ථකත්වයේ රහසය. අකමැත්තෙන් හරි අපිට අමාරුවෙන් හරි අපි එකඟ වෙනවා. දැන් මේ එකඟභාවය ඕක අපිට බැලන්ස් කරගන්න බැරි නම් ඕක අපිට අනිත් කෙනා තේරුම් ගන්න බැරි අනිත් කෙනාට එකඟ වෙන්න බැරි නම් පෞල් ඉස්සරහට යන්නේ කතාවක් කියනවා දෙන්න එකඟ වුණොත් මිස ගමනක් යන්න බෑ කියලා. බයිබලයේ කියනවා දෙදෙනෙක් එකඟ වුණොත් මිස ගමනක් යන්න. ඊළඟට ඔයා කතා කළා දෙවියන් වහන්සේත් එක්ක එකඟ වීම. පළවෙනි එක පෞල සමග එකඟ වීම. ඊට පස්සේ සාර්ථක මිනිස්සෙක් ඊළඟ කොටස මොකද්ද? දෙවියන් වහන්සේත් එක්ක එකඟ. දෙවියන් වහන්සේත් එක්ක එකඟ වෙනවා කියන එක අර බිරිඳත් එක්ක එකඟ වෙනවා වගේ ලේසි නෑ. හරිද? මොකද දෙවියන් වහන්සේ කිව්වොත් කිව්වා. දෙවියන්වහන්සේ කිව්වොත් කිව්වා. උන්වහන්සේගේ වචනේ මේ වචනේ කවදාවත් වෙනස් වෙනවද? ස්වාමීන් වහන්සේගේ වචනේ වෙනස් වෙනවද? එතකොට නොවෙනස් වෙන දෙවියන් වහන්සේ ඉදිරියේ වෙනස් වෙන අපි. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අතන නම් පවුල නම් දෙන්නම වෙනස් වෙන සුළුයි. ඒ නිසා පොඩ්ඩක් මොන හරි කරා කියමු. මෙතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එක්කෙනෙක්
වෙනස් වෙන සේයාවක්වත් නැහැ. අනිත් පාර්ශවයේ අපි පොඩි දෙයකට වෙනස් වෙනවා. මට ඔබට දෙන්නහසෙත් එක්ක එකඟ වෙලා මට වෙච්ච කාරණා ටිකක් කියන්න. මගේ ජීවිතේ ගොඩාක් අමිහිරි තිත්ත අත්දැකීම් තියෙනවා. මම 1995 සේවය පූර්ව කාලීන දේවදාසෙක් විදිහට පාස් කරන්න සේවයට ආවා. මට සේවයට ආවම මට 96 අප්‍රේල් මාසේ 18 වෙනිදා මගේ මේ අත දෙකට කැඩුවා. මේ අත දෙකටම කැඩුවා. 1997 අගෝස්තු මාසේ 11 වෙනිදා මට මතක විදිහට මේ අත දෙකට කැඩුවා. ඊට පස්සේ මට 1998 මාව පියෙන් යනවා. මාව පියෙන් යනවා. අලව කුඹුර ප්‍රදේශේ මට පියෙන් යනවා. ඒ කියන්නේ බහම. සබහුන් නෙමෙයි පිඹුරත්. 99 අන්තිමේ මගේ මේ කකුල කුඩු කළා. මේ කකුල කුඩු කළා. දැලිකට ගාන්න කුඩු කළා. පරිස කුඩු කළා. ඕක මම පුරා මාස 18ක් මට විඳවන්න සිදු වුණා. එතකොට මගේ මේ අත කඩලා තියෙනවා, මේ අත කඩලා තියෙනවා, මේ කකුල දනිස්ස වැඩි කැට ගන්න කුඩු කළා තියෙනවා. 2001 ආසන්න වෙනකොට මගේ මේ කකුලට ලොකු පොරවකින් කෙටුවා. මෙතෙන්ට කෙටුවා. මේ කකුල කඩලා තියෙනවා. මේ කොටපු පොරව පාර මගේ මේ කලවේ ඇටේ දක්වාම ගියා. දැන් මට ශරීරයේ පෙන්වන්න බැරි තරකට තියෙන්නේ එතන විතරයි. හැබැයි මගේ තරුණ ළමයි ඔය චතුරංගලාට මම එහෙම පෙන්වන්න දුන්නා. මෙච්චර ලොකු කුට්ටියක් මෙතන නෑ මට. චලෝ කුට්ටියක් නෑ. ඒ තරම්. හරියටම අඟල් 6කට වැඩි. ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙනවා මෙතන. ඒ වගේ ලොකු කුට්ටියක් නෑ. ඒ කොටපු ඒකට මගේ මේ අර කලවේ කෙලවරේ ගිහිල්ලා අස්තියේ අර පොරොතල හිර වුණා. හරිද? මම දුවද්දි තමයි ඒක ගලව ගත්තේ. යයි නැටුනේ. එතකොට ඔන්න කකුල් දෙකම බරපතල ලෙස මට ඩැමේජ් වුණා. ඊට පස්සේ මම විවාහ වුණා. 2001 මගේ විවාහ කාලය. 2004 වෙනකොට මට දුවකුත් තිබ්බා. ඉතින් 2005 ආයෙත් මට පීඩාව පටන් ගත්තා. 2005 මට පීඩාව පටන් ගත්තා. 2005 දී මට ආයෙත් පිහියෙන් යනවා. 2005 දී මට ආයෙත් පිහියෙන්. 2005 දී මට ආයෙත් පිහියෙන් යනවා. 2005 දී මට ආයෙත් පිහියෙන්. ඊට පස්සේ මම සාමාන්‍ය තුවාල වීමකින් බේරුණා. 2009 මැයි මාසේ තමයි. මැයි 26 වෙනිදා. බලන්න මගේ ඩේට් මතකයි. 2009 මැයි 26 වෙනිදා රාත්‍රී 10:05ට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ බන්තකේදී මාව කැපුවා. right? මාව කපලා මගේ මේ අත කපලා මගේ මූණ කපලා මගේ වහල්ගත වෙන සිදුව. ඒතර මගේ මේ රැවුල වල ඉන්නේ මම කියන්නේ එකඟ වීමක් යනවා. දැන් මේ ඔක්කොම මට ශාරීරික උනේ. මම ඔයගොල්ලන්ට මගේ ෂර්ට් එකක් ගන්න මේ ගලවලා පෙන්නලා තියෙනවා. මම මෙතන මේ විදියට එක තැනකින් කැපුවම මේක කැපුම් පාර ඉතින් පල්ලෙහාට ඔක්කොම කපලා තියෙනවා. කට්ටිය මගෙන් අහන ඔපරේෂන් එකක් කරලා තියෙනවා. මේම කැපුවම ඉතින් පල්ලෙහාට ඔක්කොම කපලා තියෙනවා. අපිය හත් පළක් කපලා තියෙනවා. හරිද? මේ ඔක්කොම මම දරාගත්තා. ලේසි නෑ. මම මේක කියන්න ලේසි. හැබැයි ඒකට මුණ දෙන්න හරි අමාරුයි. මගේ මේ බඩේ පිහිපාරක් තියෙනවා. හරිද?
මෙතන මගේ තියෙනවා පිළිපාන. හරි. නායක පෙන්නන්නේ. පාස ගන්න යන කලින් පෙන්නන්න. යන කලින් පෙන්නන්න. යන කලින් වාට මම මේක පෙන්නලා යන්නම්. ඔච්චරලු. ඔයා දැක්කනේ? දැකලා තියෙනවා පාස. එතකොට ශාරීරික විදියට 7 වතාවක් මාව කැපුවා. ඒ වුණාට මම මේ මාව කැපුවේ මට මෙච්චර වද දුන්නේ මම කිසිම වරදක් කරලා නෑ. මම කළ වරද මොකද දන්නවද? යේසුස් වහන්සේ ජීවමානයි කියලා කිව්වා. හරිද? යේසුස් වහන්සේ ජීවමානයි කියලා මම කිව්වා. එච්චරයි. ඕක තමයි කළ වරද. ඊට පස්සේ මගේ 2011 පාස කරන්න මට බරපතල චෝදනාවක් එල්ල වුණා. මට බරපතල චෝදනාවක් එල්ල වුණා 2011 මම නොකළ වරදකට. මම ඔයාලට කියන්න ඕනේ මම මේ ආපු ගමන් අර ඔක්කොම මට දරා ගන්න පුළුවන්. ඒ තමයි මට කාන්තාවක් පාවලා දීලා ලොකු අපහාසයක් කළා. ඉදිරිපත් නොවුණු කෙනෙක්. ඉදිරිපත් දුන්නේ නැහැ කෙනෙක්. හැබැයි මේක කළේ මට පොළොන්නරුවේ පාස්ස කෙනෙක්. එයා ඒකේ නතර වෙන්නේ නැතුව එයා මුළු පොළොන්නරුවේ පාස්සස්ලා අතර මට මේ අපහාස කළා. මම ඇසින්වත් දුටුව නැති අපහාසයක් මට කළා. මම දන්නවද පාස්ස චන්ද මට මුළු සභාවම අපහාස කළා. ත්‍රිත්වයේ නාමයෙන් මම නොකළ වරදකට මට මුළු සභාවම අපහාස කළා. මගේ පැත්තේ කවුරුත් හිටියේ මම හැටවත් දැක්කම නැති එහෙම කෙනෙක් නෑ. ඒකට ප්‍රධාන හේතුව මම පොළොන්නරුවේ එක පාස්ස කෙනෙක් ගේස් ඇතිහිලුවන්තයෝ මගේ සභාවට එන්න පටන් ගත්තා. හරිද? Assembly of God සභාව. ඒ පාස්ස මට ඇවිල්ලා කිව්වා මේ ඔයා මගේ ඇතිහිලුවන්තයෝ ගන්න එපා කියලා. මම කිව්වා එයාගේ පාස්ස ඇතිහිලුවන්තයෝ මං ගන්න නැහැ කියලා. ඒ වුණාට ඒකට මේ මේජර් රෑන්ක් පෙරලා කියලා මේ ආමි කියන ලොකු ඔෆිසර් කෙනෙක් එයාගේ සභාව ඉඳලා මගේ සභාවට ආවා. මේකට මෙයා මට ලොකු අපහාසයක් කළා. ඔයා දන්නවද? ඒ අපහාසය සමාජගත කළා මට. ඒක සමාජගත කළා. ඊට පස්සේ මගේ ගෞරවය නැති කළා. ඊට පස්සේ මම කොහෙද යන්නේ? අර පාස්ස සමාජයට අර දාපු මඩපාර සමාජගත කළා. මට හිතගන්න බැරි තරම් මිනිස්සු මට ඒක අල්ලලා අපහාස කළා. මං දිනකින්වත් නදකපු එකක්. දිනකින්වත් නොසිතපු එකක්. ඊට පස්සේ ඒක ඩබල් ටිබල් කරලා පෝෂණය කළා 2015 මගේ ජීවිතේ. ඔයගොල්ලෝ දන්නවද මට ගොඩාක් අපහාස කළා තියෙන පාස්ස. මං කාට හරි විනය කරමු මගේ පාස්ස කෙනෙකුට මං වා විනය කරමු. ඔයා යන්නේ එළියට මොකක් කියලා දන්නවද? අර පාස්සස මට හදපු පදේ හදලා. අර මට කරපු අපහාස කරලා ඔයා එළියට යනවා. මම ඔයා විනය කරමු මොන හරි වරදකට. ඔයා මට ඒ අපහාස කරලා ඔයා එළියට යනවා. කොහොම මොක පෝෂණය කරනවා. අද මේ දැනුත් මට කට්ටිය අපහාස. ඉස්සර මම ඒ අපහාස කරන මිනිස්සුත් එක්ක සම්බන්ධ කරා. මට සභාවේ ගෑනු ඉන්නවා කියලා සභාවේ මම ගෑනු තියන් ඉන්නවා කියලා මට මිනිස්සු අපහාස කළා. සභාවේ කවුරු හරි කාන්තාවක් සේවය කරා නම් අල්තාරේ ඒ ගෑණි මට පාවනවා. වාට එක ගෑණියෙක් නෙමෙයි පාස්ටර්. වාට ගෑනු අර ගෑණිත් ඔයාගේ මේ ගෑණිත් ඔයාගේ අර ගෑණිත් ඔයාගේ බයිබල් විද්‍යාවේ ගෑනු ළමයි 100ක් හිටනම් 80ක් මගේ හොර ගෑනු ටික. ඔව්. මගේ ජීවිතේට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අර පොළොන්නරුවේ මට පාස්සස්ලා අතර පෝෂණය කරපු එක එන්න මොකද කරේ පාස්සස්ලා ඉස්සරහ කරලා. ඇදහිලවත් ඊට පස්සේ මේක සමාජගත කළා.
ඊට පස්සේ මට පොඩ්ඩ මේ වෙනකොට මට මිනිස්සු මගේ චරිතය හොඳ නෑ කියලා මට අපහාස කළා නේද? මම නොකල වරදකට ඉතිහාසයේ පාස්ටර් කෙනෙක් මට දාපු මං වෙනුවෙන් කරපු බීජයකට මුළු ක්‍රිස්තියානි සභාව මේක පෝෂණය කළා. හරිද? ඒ වුණාට මං අල්තාරයෙන් බහින්න නැති පාස්ටර් කෙනෙක්. මම අල්තාරේ ඉන්න පාස්ටර් කෙනෙක්. මට අල්තාරයත් එක්ක මිස කිසි ගනුදෙනුවක් නැහැ. හැබැයි මම ඕක මම කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ මම අල්තාරේ ඉන්නේ මට පැහැදිලිද? දැන් මේ රේකා ඉන්නවා මේ තව කෙනෙක් දැන් මම මේ දෙන්න මගේ නෙළු ඉන්නවා මේ සභාවේ වේදිකාවේ ඉන්නයි. හරිද? පරිවර්තනය කරන කෙනෙක් දෙන්නේ යනු හයි. මට දැනටම එන්නේ හදවතින් පදවිලා. ඉස්සර මට හරි අමාරුයි මම රෑ ඉන්නකම් අඬනවා. මම ගොඩාක් අඬනවා සෝදේ. ඔබ හන්සේ ඉන්නේ මට මේක කරන්න අමාරුයි. මම සමහර වෙලාවට උන්වහන්සේට කියලා තියෙනවා ඇයි ඔබ වහන්සේ මට මේ වගේ නින්දා අපහාස එක කාලයක් මගේ මුළු ශරීරෙම කැපුවා. ඊට පස්සේ මට සභාවේ මිනිස්සු මේ විදිහට පාවා. ඔබ මගේ අතට ගොඩාක් තරණවල වැඩනේ. තරණ ගැල්ලම ගොඩක්. මගේ සෙක්‍රටරි ඉඳලා මගේ ඔෆිස් එකේ මම හිතන තරණ ගැල්ලම 10 12 මේ සභාවේ තරණ කාන්තාවක් මම තමයි වැඩිම සෙනඟ පාලනය කරන පාස ලංකාවේ. ඔව් මගේ දුවෙකුත් වේගෙන් දොළ වෙන්නකුත් ලෝකයේ වේගෙන් හැදෙනවා. ඒ වුණාට කිසි කෙනෙකුට ඇවිල්ලා මට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ ඔබ මේ වරද කළා පාස්. ඒ වුණාට සමාජගත වෙනවා. දන්නවද මම මේ නොකල වරදකට නොකල දේවල් මට අපහසු නින්දා කරනකොට මම අයි සේවය කරන්නේ මම එකඟ වෙලා අන්න එකඟ වෙනවා කියන්නේ ගැඹුරු එකයි. කාලයක් මට දස වද දුන්නා. මගේ චරිතයට අපහාස කළා. මට නින්දා කළා. මට YouTube වල අපහාස කළා. ඊට පස්සේ මට යකෙක් වැහිලා කියලා කාලයක් ප්‍රොමෝට් කරා. මතකද? මගේ ෆොටෝ එක දාලා පාස්ටර් කිංස්ලි කියන්නේ යකෙක් වැහිලා කියලා මට ඒ ඔක්කොම පාස්ටර්ස්ලා ෂෙයා කරගත්තා. මට යකෙක් වැහිලා කියලා. හරිද? ඒ යකා වැහිලා කියලා කියපු පාස්ටර් මට මුණට හමු වුණා දවසක්. ඉතින් වැඩේ කියන්නේ මිනිහට ඒක කීප එක අමතකයි. මිනිහා මට කියනවා රත්තරන් පාටටවත් මේකෙදි හම්බුනේ මේ දැනත් කියන්න මේ ගෙස්සමන චර්ච් එකේ රැස්වීමක් තිබුණ වෙලාව මාත් ගියා. ඒකට. ආච්චිවම මේ පාස්සේ හැබැයි හිටියා. එයාට අමතකයි එයා මට යකා කියලා මේ පෝස්ට් එකක් හදලා යන්න කියලා. එයාට යකා දිලිසෙන්න පටන් ගත්ත වෙලාවේ. හරි. ඉස්සර මම මේවට ගොඩාක් ඇඬුවා. ගොඩාක් විතරිදෝ මං ඒවට ගොඩාක් තරහ වුණා. ඒ වුණාට මම දැන් එහෙම නෑ කෙනෙකුට කියන්නේ. දැන් මම හිත විදෝ ගන්න. මං තරහ වෙන්නේ. මං ඒගොල්ලොත් එක්ක සම්දු කරන්නේ. ඇයි දන්නවද? මම එකඟ වෙලා. බලන්න මාව හම්බෙන්නේ මිනිස්සු කොට. බලන්න මිනිස්සු මේ අච්චර දේවල් කරද්දී වැල නොකැඩි එළි වෙනකන් රැ වෙනකන් හරි මාව හම්බෙන්නේ නැ මිනිස්සු කොට. මම එක දෙයක් කල්පනා කරනවා නිතරම කල්පනා කරනවා. මේ කල්පනා කරන දේ තමයි අද දවසේ මට කොහේ හරි දෙයක් හදාගන්න තියෙනවද මගේ ජීවිතේ. දැන් ඔයා කියන දේශනාවේ මම කල්පනා කරේ
අද මම මොනවද රෑ ගිහිල්ලා මගේ ජීවිතේ එකතු කරගන්න හදන්නේ. එකතු කරගන්නේ මොකක්ද? මම හිතුවා මේ වාගේ දේශනාව ආයෙත් මම ගිහිල්ලා රිවයින්ඩ් කරලා අහනවා. සාමාන්‍ය මම එහෙම අහන කෙනෙක්. එකඟ වෙනවා කියන්නේ අපිට හොඳට තියෙද්දි වැඩේ සපාන්න කියන්නේ කෙනෙක්. එකඟ වෙනවා කියන්නේ අපිට හැමදේම නරකව තියෙද්දි ගත්ත තීරණය කඩා ගන්න තු ගමන් කරන එකයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ සමග එකඟ වුණා. හරි. කන්න නැතුව බත්තකත් එක වෙනුවෙන් අයිඩෙන්ටිටි එක උගස් කඩේකට දීලා සල්ලි ඉන්න තියෙනවා. පාරේ හිඟා කාලා තියෙනවා පාස්ස කෙනෙක් විදියට. පාස්ස කෙනෙක් වෙලා ඉන්නේ. නොඉඳිනා දුක් විඳලා තියෙනවා. ඒකක්වත් මම අතෑරලා ගියේ නැත්තේ එකඟ වෙලා කියනවා මම ස්වාමීන් වහන්සේ සමග සේවය කරනවා. තුන්වෙනි කාරණාවට මම කියනවා පාස්ස කිව්වා මම සභාව සමග එකඟ වෙනවා. වාක්‍යවනේ CGC සභාව සමග එකඟ වෙන්න බැරි ගොඩක් දේවල් තිබ්බා කියලා. ඔයා දන්නවද මට තාම බැරි දේවල් තියෙනවා කියලා. දැන් මමනේ CGC සභාවේ නිර්වාහකවරයා. මටම තාම එකඟ වෙන්න බැහැ CGC සභාවේ සමහර දේවල් එක්ක. මම එකක් කියන්නේ. මට මේ ඉස්පිතාලේ හදන එකක් වෙන්න බෑ. ඇයි මම බඩු දුකක් කියනවා. ඇත්ත කියන්නේ කවුද අනේ අතින් කාලා හරක් බලන්නේ. මට මොකද්ද ඔකේ තියෙන ලාභය කියන්නේ? හරිද? ඕකලිය මට නීතිඥතුමා කිව්වා ඔක දරුවෝ ගාව තියාගෙන ඉන්න බෑ. පාස් එක නමර තියාගෙන ඉන්න බෑ. මේක සංවිධානයට ලියන්න කියලා. ඔයගොල්ලෝ මම නොදන්න කතාවක් කියන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ ඉස්පිතාලේ පාස් එක නමර තියෙන්නේ කියලා. නෑ. ඊට පස්සේ මට කිව්වා මේකට බෝඩ් එකක් පත් කරලා හොස්පිටල් එක ලියන්න කියලා ඔප්පුවකින් මේ ක්‍රයිස්ට් ගොස්පල් චැරිටි එකට. හරි දැන් මගේ දරුවෙක් නමටවත් තියාගන්න එපා කියලා කිව්වා. ඒතර මම තමයි මේක නිරුද්ධ. ඔබ හිතන්න පුළුවන් කවදා හරි දවසක පාස් එකෙන් පස්සේ මේක ළමයිට ඇති කියලා නෑ. මේක සංවිධානයට ලියන්න කිව්වා. සංවිධානයේ නිර්මාතෘවරයා වුණාට සංවිධානයට ලියන්න කිව්වා. සංවිධාන නිර්මාතෘවරුන්ට මට කියන්න බැරි සංවිධානයට ලියපුවා සංවිධානය ඉස්සරහට යන්න ඕනේ. එහෙම තමයි අපේ සංවිධානයේ තියෙන්නේ. දැන් මම ස්වාමීන් වහන්සේ ගත්තට පස්සේ මගේ ළමයිට ඇවිල්ලා මේ පල්ලියට අර හදලා තියෙන පල්ලි වලට අයිතිවාසිකම් කියන්න බෑ. හොස්පිටල් අයිතිවාසිකම් කියන්න බෑ. ඒක සංවිධානය. ඊළඟට එන නායකයෙක් එක්ක තුලා මේක ගෙනියන්න ඕනේ. ඊළඟට මේකට එළි වෙනකන් රැ වෙනකන් දුක් විඳපන්කෝ. නේ මේක බඩු ගන්නයි අරවතර කොච්චර ලොකු බරක්. ඒ වුණාට දැන් මම ඇත්තටම දෙයක් කියන්නේ. ඔයාට කන්න දෙන එක මට බරක්. හා? කාටද? ගෙදර පස් දෙනෙකුට කන්න දෙන එක මිනිහට බරක් නැත්තම් බං 8000කට විතර කන්න දෙන එක ලේසිද කියපන්. මම කියන්නේ මේ දේශනා කරන එක ලේසි. දේශනා කරන්න වේග රිද්ම ගීතයක් කියන්න පොඩ්ඩක් නටන්න ලේසි. දැන් මට ගියසත් මේ අවුරුදු මුලදී කිව්වනේ බ්‍රහස්පතින්දත් කන්න දෙන්න කියලා. ඔබ හිතන්නේ නැති ලේසි කියලා. දැන් මේ බ්‍රහස්පතින් ඉඳලා කන්න දෙනවා ආයේ නිරාහාරයට. දැන් මේ බ්‍රහස්පතින් ඉඳලා නිරාහාරයට කන්න දෙනවා. දැන් 8000ක් විතර කනවා. දැන් අදත් කෑව අද උදේ ස්වාමීන් වහන්සේ මීට මාසයකට කලින් කිව්වා ඉරිද උදේ කන්න දෙන්න කියලා බ්‍රෙක්ෆාස්ට් දෙන්න කියලා. දැන් සති 3ක් ඉඳලා බ්‍රෙක්ෆාස්ට් දෙනවා. ඉරිද උදේ. දැන් මට අද එනකොට චතුරංග කිව්වා පාස්ස මේ ත්‍රිවිල් පාක් එක ඇවිල්ලා දැන් උදේට බ්‍රෙක්ෆාස්ට් ගන්නවා කියලා අපේ. මම හොර කියවලාද කියලා නෑ ෆ්‍රී. අපේ හන්දිය ත්‍රිවිල් පාක්. ඒක දැනන්ස මට කිව්වනේ. එතකොට ඉරිද උදේ 10 බ්‍රෙක්ෆාස්ට් එක දෙන්න ඕනේ, දවල් කෑම දෙන්න දෙන්න ඕනේ, සෙනසුරාදා දවල්ට දෙන්න ඕනේ, සෙනසුරාදා රැට දෙන්න ඕනේ, සිකුරාදා රැට දෙන්න ඕනේ, දැන් බ්‍රහස්පතින්දර දෙන්න ඕනේ. මාව පත් කරපල්ලා රටේ ආහාර මෙති කරලා. හරිද මං කියන බොරුද? ඔව් මං කරගෙන යනද? ලේසි නෑ මේක කරන්න. හරි දැන් මේ නිකන් වතුර දාලා බබා මේ හැන්දක් දාලා කරකලා ඕ හලෙලුයා ප්‍රශංසා රබ්බත් අපෙන් නෑනේ හාල් දාන්න ඕනේ. ඔබ හිතුවද මේ මං හාස්කම් කරනවා කියලා වතුර වලට නැවෙනවා කියලා?
අඟහරුවාදා පාස්ස කැම දෙනවා අමතකයිද කියලා අහනවා. ඔව්. අඟහරුවාදාත් මම පල්ලියේ කන්න දෙනවා. යාස්නා වැඩමුළුවට එන ඔක්කොටම කන්න දෙනවා අඟහරුවාදා. මට අමතක වුණා කියලා. ඊළඟට බයිබල් විද්‍යාලයේ සේවය කරන අය ඔක්කොම අය දවසකට 180කට හැමදාම උයනවා. ඩේලි 180කට උයනවා. තුන් වේලම උයනවා. හරිද? තුන් වේලම. මේ මගේ ආරක්ෂාංශකවත් මේ පල්ලියේ වැඩ කරන කෙනෙක්වත් කාර්යාලේ වැඩ කරන කඩෙන් කැම දෙන්නේ නැහැ, ගෙවල් වලින් දෙන්නේ නැහැ. ඔක්කොම කැම දෙනවා ඒක. හරිද? එහෙම ලෝකේ චර්ච් එකක් දෙනවා මේ අපේ චර්ච් එක විතරයි. කරන එක ලේසි. දැන් මේ එකඟ වෙන්න ඔයාට තිබුණේ ටී-ෂර්ට් එක මාරු කරලා ෂර්ට් එකට බහින්න. ඔයාට තිබුණේ තබ්ලාවෙන් නැගලා ෆික්ස් එක ඉතලට එන්න. මට තියෙන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හරිද? මට තියෙන වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඊළඟට වැඩිහිටි නිවාසය කරන්න මම කැමති නෑ. කවුරුද කැමති? වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන කන්න දෙන්නයි, බොන්න දෙන්නයි, කෑම දෙන්නයි, අරව දෙන්නයි මේ දැන් ඔන්න ඩෝම් එකේ අම්මා අසනීප වුණා දැන්. දැන් ස්පිතාල නතර කරන්න කියලා ආවේ දැන්. නතර කළානේ. නතර කළානේ ශාන්ති අම්මා. උදේ අරන් ගිහලා ගෙවල ආයෙ දැන් අමාද. ඔක්කොම මටනේ කියන්නේ. දැන් මේ පාලිකාව නතර කළා. දැන් යාව නතර කළා නිකන් කියන්න බෑනේ. දැන් ඉතින් තේ බෝතල් අදින්න ඕනේ, ළඟ කෙනෙක් තියන්න ඕනේ, ටිකට් කපලනකම් මං ඉතින් දුක් ගන්නාරාලා වගේ ওই මනුස්සයගෙන හොයන්න බෑ. ගා කියලා නතර කරේ නැද්ද? මින් හොවා මං නතර කරන්න කිව්වානේ. ඇයි නතර වෙන්නේ නැත්තේ? මොකද්ද? මම මේ නතර කරන්න කියලා මේ වාහනේ බාර දීලා උදේ නතර ආවත් ගහන්න තියෙන සෙරප්පේ නතර කරාට පස්සේ කනට ඇවිල්ලා දොස්තරට කියලා දාවේ. මොකද? කාලා නැතුව මෙච්චර කන්න තියෙන පල්ලියේ කාලා නැහැ. කා ගන්න බැරුව. උදේ නාව නතර කරාට පස්සේ ඇවිල්ලා මෙන්න. නතර කරාට පස්සේ ඇවිල්ලා. හරිද? ඉතින් වෙලාවට දුලානි කියනවා මරණ බය ඇවිල්ලාලු. හරි. ලේසි නෑනේ මේව. පාස්සස්ලා 250 පුතර බලන්න ඕනේ, 250 බලන්න ඕනේ පිටරට. CGC සභාවට මට එකඟ වෙන්න බෑ. මේ එකඟ වෙන්න පුළුවන් කියලා කිව්වනම් මේක ඉතින් මිනිස්සෙක් වෙන්න බෑනේ මම එකඟ වෙන්න බෑ. මේවා කරන්න බෑ. ගෙදරක් නඩත්තු කරගන්න බෑ. අපි හැමෝටම ගෙයක් නඩත්තු කරගන්න බෑනේ. දෛනිකව ලෝන් ගෙවාගෙන අරම කර ඉතින් මේක කොහොමත් එකඟ වෙන්න බෑනේ. ඔබ කිව්වොත් පාස් දෙයියෝ කියලා මොන පිස්සුද? මට තියෙන්නේ ඔයාටත් වඩා සංවේදී සිතක්. අර මෙහෙම කිව්වොත් ජීවත් වෙනවට වඩා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාව ගන්න එක හොඳයි කියලා හිතනවා. එමේ හිතනවා. ඇයි අමාරුයි මේවා? ඒ වුණාට ස්වාමීන් වහන්සේගේ සේවෙත් එක්ක CGC සභාවත් එක්ක එකඟ වෙලා ඉවරයි. දැන් එකඟ වෙලා ඉවරයි. දැන් විතරි දෙනවා මිනිස්සු මාව තේරුම් ගන්නෑ, මට දෙන්නේ නෑ, මාව නිකන් නරියෙක් වගේ දකින්නේ, මට මිනිස්සු පාවා දෙනවා, මට අපහාස කරනවා, නිඳා කරනවා. අතාරින්න බෑ. ඔබ ඉතින් දකින්නවද CGC සභාව හරි සාර්ථක සේවයක් කියලා? එතකොට ඔබට තේරෙනවද සාර්ථක වෙලා තියෙන්නේ එකඟ වෙන්න බැරි දේවල් වලට එකඟ වෙච්ච නිසා. අමාරුකම් තුල එකඟ වෙච්ච නිසා. හරි. දැන් ආයතන තුනක් වෙනවා. පවුල, දෙවියන් වහන්සේ, සභාවකම නායකයා. මම පාස්ස චන්නද සේවයක් බාර දීලා තියෙනවා යුත් එක. මේකම සභාව. තවර බාර දීලා තියෙනවා. වාත දුක හිතිලා ඔයාට මාත් එක්ක වැඩ කරන්න බෑ කියලා හිතිලා නැත්නම් මට මේව කරන්න බෑ කියලා හිතිලා ඔයාට මේක අතාරින්න ඕනේ කියලා නැත්නම් මේක බෑ කියලා හිතනවා. නිර්මාල්ට මේක බෑ කියලා හිතනවා. පාස්සට මොකද්ද මේ චලිතට බෑ කියලා හිතනවා. මං කියන්නේ පැහැදිලි. ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලෝ සාර්ථකයි කියලා. ඔගොල්ලෝ තමයි.
සභාවේ ඉන්න බෑ කියලා ඔයගොල්ලෝ කියොත් දෙවියන් වහන්සේ ෆේල් නෑ. කවුද ෆේල්? මම හැමදාම අහන ප්‍රශ්නයක්. ඔයා සේවය කරන්නේ දෙවියන් වහන්සේද පාස්ටර්ද? මම හිතන්නේ පාස්ටර් චන්ද්‍රසීර 100ක් එයාට මාව සැටිස් කියලා. ඔයාට කවදාවත් කියන්න බෑ. මට පාස්ටර් චන්ද්‍රසීර සැටිස් කියලා. මැරරක ඔයාට මාව සැටිස් වෙන්නේ. අපි දෙන්නේ ටෙස්ට් එකක්. ඔයා කොටයි මම උසයි. එන්නේ මෙහෙමයි. රයිට්? ඔයාගේ knowledge එක වෙනයි මගේ knowledge එක වෙනයි. සමහර මට වඩා ගොඩක් knowledgeable ඇති ඔයා. මට වඩා දැනෙන්නේ අපූර්ණ නැති. ඔයාට කියන්නේ මම කර වෙලා ඉන්නේ ඔයාගේ දැනුමට. අද හිරගියක් වෙන්නලා මාව නම්දුස් කරා. අර බෑද මම කියන්නේ. හැබැයි අපි එකිනෙකා ඔයාට මාව ගැලපෙන්නේ නැහැ තමයි. ඔයාට මාවට කැමති නැහැ. මට කේන්ති යනවා. මම සර පාස්ටර් කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ පාස්ටර්ගේ මේම ස්වභාවයක්. ඒ වුණාට ඔයා එකඟ වෙලා ඉවරයි. පාස්ටර් කින්ස්ලිත් එක මේ පොළවේ ගමන් කරා. මේක ඔයා කාලෙන් කාලට මාරු කරන තවත් ස්ථානයක් කරගන්න එපා. ඔබට මම දෙයක් දෙනවා, අවවාදයක් දෙනවා. ඒ අවවාදය හොඳට මතක තියාගන්න. ඔබ සභාවකින් මාරු වෙලා තව සභාවකට ගියා නම් ඔබට ආත්මයක් තිබෙනවා. ඔබව තනින් තරට මාරු කරනවා. ඔබ උඩට කියලා පල්ලෙහාට දානවා. උඩට කියලා පල්ලෙහාට දානවා. උඩට කියලා පල්ලෙහාට දානවා. දැන් ඔබ මේ සභාවට තව සභාවකින් නම් ඇවිල්ලා ඉන්නේ සේවය කරන්න. හරි ඇවිල්ලවන්ත කියලා. ඔබ මේ සභාවෙනුත් යනවා. අනාවැකියක්ද කිව්වේ? එහෙම තමයි වෙන්නේ. එතකොට ඕක නතර වෙන්න ඕනේ. ඔබ මොකද කරන්න ඕනේ? ඔබ ඇවිල්ලා කියන්න ඕනේ පාස්ටර් මම මේ වුණේද සභාව දෙක තුන කියලා තමයි මෙතෙන්ටත් ඇවිත්. පාස්ටර් මගේ මේ ශාපේ කඩන්න. මොකද කඩන්න ඕනේ? මේ ශාපේ මගේ කඩන්න. නැත්තම් මට කවදා හරි දවසක පාස්ටර්ගේ සභාවත් එපා වෙයි. නැත්තම් ස්ත්‍රීජිත්සිත් එපා වෙයි. ඔබ ඔහොම ගිහිල්ලා මැරෙන තුරු ඔබ ගිහිල්ලා අවසාන නතර වෙන සභාව මම කියන්නේද? නගර සභාව. ඔව්. අවසානයේ ඉවත් නතර වෙන සභාව මොකද්ද? නගර සභාවෙන් ඔබ යනවා කෙලින්ම නගර සභාවේ කනත්. සරෝ බැවිල කියන්නේ පාස්ටර් මම මට වැඩිකල් සභාවක ඉන්න බෑ. අවුරුදු 5යි 6යි 3යි 2යි මොහරි වැරදක් වෙලා මට සභාවෙන් එළියට යන්න. එළියට යන කෙනා කවමදාවත් එළි සභාවෙන් එළියට යන කෙනා කවමදාවත් තමන් වැරදි කියන්නේ මොකද්ද කියන්නේ? හා? සභාව වැරදි. ඉස්සු සභාව, බොරු සභාව, රස සභාව. එතකොට කවුද හරි? මං හරි. යමෙක් කියනොත් තමන් හරි කියලා තමන් සාර්ථක වෙන්න ඕනේ. තමන් සාර්ථක. අවසන් කරනවා මම ඔබට මේ දෙයක් කියනවා. කවමදාවත් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. කිසිම කලක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. පවුලේ සටන්. සභාවේ සටන් කරන්න. දෙවියන් වහන්සේත් එක්ක සටන් කරන්න. පාස්ටර්ත් එක්ක සටන් කරන්න. හිතක් ඉල්ලන්න ස්වාමීන් වහන්සේ. කායිකව තරහ වෙන්නේ ඉල්ලන්න ස්වාමීන් වහන්සේ. කායිකව තරහ වෙන්නේ නැතුව උන්වහන්සේ මාව කවදා හරි ඔසවනකම් මම දරාගෙන ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ ජීවමානයි. මැටි රූපයක් ගල් පිළිමයක් නොවේ. මොකද්ද අපේ මාතෘකාව? එකඟ වෙන්නේ නැත්නම් අපි කවදා සාර්ථක අපි නැගිටිමු ස්වාමීන් වහන්සේ. අපි බැත්තු ස්වාමීනි මේ මොහොතේ ඔබගේ පාමුල එකඟ වීමට අපි කරුණාව ඉල්ලනවා. එකඟ වීම උදෙසා ඔබගෙන් සවිය ඉල්ලනවා. අපිට එකඟ වෙන්න බැරි ගොඩාක් දේවල් සිදු වෙන වෙලාවේ යේසුස්ගේ නාමයෙන් ඔබ වහන්සේ අපිට එකඟ වෙන්න ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ අපේ පුරුෂය සමග භාර්යාව සමග එකඟ වෙන්න ආශිර්වාද කරනවා. අපේ දෙමව්පියෝ සමග එකඟ වෙන්න ආශිර්වාද කරනවා.
කොහරි තැනක කවුරු හරි කෙනෙක් යටත් වෙනවා නම් ඔබ වහන්සේ එතන ආශිර්වාද කරනවා. ස්වාමිනී කවුරු හරි පොරයට සිටියොත් තැනක එතන කඩාවැටීමක් සිදුවෙනවා. අපේ ඔබ වහන්සේ සමග එකඟ වෙන්න කරුණාව දෙන්න. අපිට සභාව නායකයා සමග එකඟ වෙන්න කරුණාව දෙන්න. අපිට නිතරම තමාට වඩා අනිකා උසස් කොට සලකන්න ආශිර්වාද කරන්න. යේසුස්ගේ නාමයෙන් අපි ඔබ වහන්සේ ඉදිරියේ කරුණාව ඉල්ලනවා. ඔබ වහන්සේගේ ශක්තිය ඉල්ලනවා. යේසුස්ගේ නාමයෙන් ඔබ වහන්සේ සමග පවුල සමග පුරුෂ භාර්යාව සමග දරුවෝ සමග සභාව සමග එකිනෙකා සමග එකඟ වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් සුදාත්මනි අපිට බලය දුන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ගීතිකාවකින් ඉස්සරහට යමු. සුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන්න. අපනාසිත කතා කරන්නේ සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ. සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ. සුත ආත්මේනි මට මඟ පෙන්වන. සුත ආත්මේ මට මඟ පෙන්වන. මේ හදවත් මේ බිඳුරු ලෝකේ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. අපේ ගනුදෙනු කිරීම ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මම මේ කතා මේ ටික කිව්වේ දේව දාසියෝ මගේ සේවයට ඉන්න නිසා. මේ තරුණ දේව දාසියෝ මගේ මම උපදෙස් බලන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ බලනවා. මම මේ තරුණ දුවලා මේ තරුණ කාන්තාව මගෙන් සේවය ලබන්නේ විට මම ඒ අය දෙස බලන්න ඕනේ යේසුස් වහන්සේගේ සිතින්. හැබැයි ඒගොල්ලෝ අපෙන් ආදරය දැකලා අපේ සෙනෙහස දැකලා ඒගොල්ලෝ සමහර විට අපේ ආදරය සෙනෙහස ඕන්ට වඩා ලබන්න හදයි. මම මේ තරුණ පාස්ටර්ස් වලට කියන්නේ. එතකොට ඒ තනත්තගේ ආත්මය බේරන්න. ඒකට ඔබ සීමාමයින් තබා ගන්න.
තරුණ දේවදාසයෝ කවමදාවත් තනියම සේවයට යන්න එපා කියලා කියන්නේ ඒකයි. තනියම දේවදාසියෝ සේවයට යන්න එපා. කවමදාවත් තරුණ කාන්තාවක් එක්ක ඔබට ඔබගේ මව වගේ වයසක නැති කාන්තාවක් එක්ක කිසිම දවසක තනි වෙන්න එපා. දේවදාසිය. දේවදාසියෝ ඔබ කවමදාවත් ඔබේ තාත්තා වගේ වුණත් අද භයානකයිනේ. මං ඇයිනේ ඔබට අවවාද දෙන්නේ. මං අපහාස විඳලා මෙතෙන්ට දරාගෙන හිටියට ඒ මට ස්වාමීන් වහන්සේ තුල තියෙන කරුණාවයි. ඒත් ඔබට දෙයක් වුණොත් ඔබ විශ්ව වෙලා යයි සෑහෙන්නේ නැහැ. ඔබට ඒ කුණාටුවෙන් බේරෙන්න බැරි වෙයි. බයිබලයේ කියනවා විපත්‍ය දැක සැඟවෙන්න කියලා. විපත්‍ය දැක සැඟවෙන්න කියලා. ඔබේ ජීවිතේ පවිත්‍රව තබා ගන්න. කිව්සුමක් එකඟ වීමක් අපවිත්‍රකමකින් කරන්න බෑ. ඒක පවිත්‍රකමකින් කරන්න. ඔබ සේවය කරන විට ඒක පවිත්‍රව සේවය කරන්න. ඔබට ආත්මික කිලුටු කරගෙන පාස්සත් එක්කත් බෑ, දෙවියන් වහන්සේත් එක්කත් බෑ, මහත්යත් එක්කත් බෑ, බිරිඳ එක්කත් බෑ. ස්වාමීන් වහන්සේ සිතිවිලි දන්න දෙවියන් වහන්සේ. ඔබට එවැනි අර්බුදයක ඉන්නවා නම් ඔබ පෞද්ගලිකව මාව මුණ ගැහිලා කියන්න පාස්ස මගේ ආත්මය උදෙසා ව්‍යාශා කරන්න. මාව හම්බෙන්න සතියකට මොනතරම් අය එනවද? මාව හම්බෙන්න පිරිමි කාන්තාව දරුවෝ කොච්චරනම් ගැඹුරු කතා මාත් එක්ක කියනවද? මං වසර 32ක සේවය කරා. දැකලා තියෙනවා මිනිස්සු දෙවියන් වහන්සේ අතහැරලා යන විදිහ. යක්ෂ ගොරවන සිංහෙක් වගේ කාව ගිලගම් දෝ කියා ඔබම ඔබව ඇවිදින්න සිටිනවා. අද දේශනා කරපු ඔබ හෙට දෙවියන් වහන්සේ නෑ කියයි. වසර 32ක් ආ ගමන් මඟ තුල පාසචන්න අද පාසස්ලා නෑ මාත් එක්ක හිටපයි. මට වඩා දක්ෂ දේශකයෝ අද හිලගෙවල් වල පවුල් කැඩිලා සමහර අය පිටරටවල් වල ගිහිල්ලා ජොබ් කරනවා. මාත් එක්ක බයිබල් විද්‍යාලේ 64 දෙනෙක් අවුට් වුණා. දෙන්නයි සේවි ඉන්නේ. අනිත් අය ගැලවීමෙත් නෑ. ඔබ මතක තියාගන්න මේ සේවය මානසික කරන්න බෑ. කුණාටු එනකොට ඔබගේ දේශනා ඔබටම ප්‍රැක්ටිස් කරගන්න බැරුව යනවා. ඔබම අනිත් අයට කියපු ඔබගේ දේශනා ඔබටම ප්‍රැක්ටිස් කරගන්න බැරුව යනවා. ඔබම අනිත් අයට කියපු දේවල් ඔබට ප්‍රැක්ටිස් කරගන්න බැරුව යනවා. ගිය සතියේ ඔබ ගැන ජේසු වගේ කියලා කියපු කෙනා ගිය සතියේ ඔබ දිහා බලලා අක්කේ ඔයා ජේසු වගේ කියපු කෙනා දවස් 7ක් යන්න කලින් වාට කියයි ඔයා යකින්නි වගේ කියලා. මම මිනිස්සු මත විශ්වාස කරනවා. වාට එල්ලිලා මැරෙන්නේ. මං කියන්නේ තේරෙනවද අපිට? පාස්ස ඔයා හරියට යේසු වගේමයි. මං කියන්නේ අවංකවමයි පාස්සා යේසු වගේමයි. යේසු යාගේ අතර වෙනසක් නැහැ කියපු අය. මාසයක් යන්න කලින් මට යකා කියලා සභාවක් දාලා කියපු අය. එතකොට මං මේ මිනිස්සුන්ගේ අගේ කිරීම වලදී මම මේ මත කෙනෙක් මා වගේ කරනකොට
මං මේ වෙලාවෙම දැන් දන්නවා හෙට අනිද්දාම මට එනවා ඊට වඩා ලොකු සම්මානයක් ඔය කටින්. ඔබ එකඟ වුණොත් හැබැයි මිනිස්සු ඔබට මොන තරම් නරක දේ කළාද ඔබ සේවය කරයි. ඔබ සේවය කරයි. ඔබගේ බිරිඳ මොන තරම් නරක දේ කළත් ඔබගේ මහත්තයා නරක දේ කළත් ඔබ එකඟ වෙච්ච නිසා ඔබේ පවුල තාම රැකෙනවා. ඔබට එකඟ වෙන්න බැරි වුණා ඔබ ඩිවෝස් වෙනවා. ඔබ එකඟ වෙන්න බැරි තැන ඔබේ රැකියාව එයින් වෙනවා. මම වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට අහන්න දැන් තකලා වොයිස් එකෙන් අහන්න දෙන්න පුළුවන්. මේ දෙක තකලා දාන්න මම වඩ දාන්න. මම මේ ඔබට දෙයක් කියන්නම්. ඒක ඇවිල්වන්දෝ දෙන්නේ මට ඒක වොයිස් රෙකෝඩින් කරා. දැන් මේ වගේ රෙකෝඩින් මට ගොඩාක් වෙනවා. මේ රෙකෝඩින් එකේ තියෙනවා පාස්ටර් වණ පිටින් ඉන්නේ යේසුස්. යාට දැනෙන විදිය පාස්ටර් තමයි දැන් වණ පිටින් ඉන්නේ යේසුස්. පාස්ටර්ගෙන් යේසුස් තමයි පේන්නේ කියලා කියනවා. කාට හරි කියන්න පුළුවන් මං යේසුස් වගේ. හැබැයි ඔය මට යේසුස් කියලා කියන මම කියන දෙනවා හරි එතකොට මම මේක දාන්නේ. හරි මේක දාන්නේ. අර අමාරු නම් කමන්නේ. අර දාගන්න අමාරු කමන්නේ. මට කියන්න අවශ්‍ය මේකයි. අද මට යේසුස් කියලා මම යේසුම තමයි පාස්සගෙන් දකින්න කියලා කෙනෙකුට අද කියන්න පුළුවන්.
දැන් මට මේක දැක්කම හරි සතුටුයි. හෙට තව සතියකින් පස්සේ එයා කිව්වොත් මම සාතන්ගෙන් කියලා ඒ කටින් මට මොනා හිතේද? අර සේවය කරන්න බෑ කියන්නේ නේ. අසුසුමත් අපහසයක් දෙකම අපි දරා ගැනීම අපි උන්වහන්සේත් එක්ක එකඟ වෙලා තියෙනවා. හරි. මම හිතන්නේ ඒක පෙන්වන්න ඕනේ ගරුසේ කැමති නැහැ. ඒ ගරුසේ කැමති නැහැ ඒක ඕන්ට වඩා මම ගැන වර්ණාවක් තියෙන නිසා ඕනේ. අපි ගයින් කරමු. ඒක අවශ්‍ය නැහැ. ඒක මම ගැන එච්චර ප්‍රශ්නයක් ඕනේ නැහැ. හරි. ඒක මේ රිමූව් කරලා. මිනිස්සෙක් අපි ගැන අගය කරනවා. හැබැයි අද අගය කරලා ඊළඟ සතිය ඔබව එලා දැක්කොත් ඔබ විවාහ වෙනකොට කොච්චර දේවල් කියනවද නේ? අර වෙන වෙනකොට දෙන්න රහසින් කතා කරගත්ත ඒවා වෙන වෙන දවසට උසාවියේ ලෝකයක් ඇහෙන්න කියලා ගන්න. නේ? එතකොට දෙන්න රහසින් මාරු කරගත්ත ෆොටෝ පවා උසාවියට වෙනවා. තරහ වෙලා ගියාම අරයට මඩ ගහන්න මෙයාට මඩ ගහන්න ආදරෙන් ගෙන්නගත්ත සමහර ෆොටෝ පහට දාන්න. ඔව් බියුටිෆුල් දාන්න. අපිට තේරෙනවද එහෙම එකඟභාවය මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ. මරණය දක්වා එතුමත් එක්ක ගමන් කරන්නේ. स्वामिनी मम में सलग यीशुस के नाम में आशीर्वाद करो. अंतर्जाल सिटिन दरुවන් आशीर्वाद करो. අපිට පිරිඳ පුරුෂ සමග එකඟ වෙන්න ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ සමග එකඟ වෙන්න ආශිර්වාද කරන්න. සභාව සමග එකඟ වෙන්න. පාස්ස සමග එකඟ වෙන්න ආශිර්වාද කරන්න. යේසුස් के नाम में